වාසනාවන්ත පින්වතුනි සාදුකාරයක් දෙමු සාදු 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 අපි සියලු දෙනා එකටම নমස්කාරය කියමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता ධම්මස්සවන අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 පින්නතුනි වෙනදා වගේම අදත් අපි මේ විශ්වයේ මේ සක්වල චක්‍රාවාටයේ ඇති සියලු මිනිසයන්ට manussත්ත්ව ප්‍රතිලාභයක් ලබාගත හැකි මගපල ලැබලා මේ සංසාර දුකින් සදහටම මිදී නිදහස් වන්නට උපකාර වන එකම මධ්‍ය මණ්ඩලයක් ඇති මේ හෙළබිම ජම්බුද්වීපය සියලු බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වන හිරිවඩුන්න ජයසිරි මහා බෝධිරාජයන්න් අභියසට අපි අපේ මනස මෙහෙवला චිත්ත ඒකාග්‍රතාවයක් පවත්වමින් මේ තුන් සිත පහදාගෙන ඇති උතුම් අවස්ථාවේ අපි සියලු දෙනාගේම රාජස් මලකඩ සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට මේ බුද්ධ ශක්තිය සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ ශක්තිය මනෝමය කායන් ගැබ්බෙලා තියෙන ස්ථානය අපි බුද්ධ ශක්තියින්ට නැවත අනුගත වෙන ගමන් සත්‍යක්‍රියාදිඨානයක් කරමින් අපේ කලු ඉවත් කර ගැනීමට කුණු සලා හැරින්නටම ප්‍රයෝජනවත් වන දේශනාවක්ම වෙන්න සාකච්ඡාවක්ම වෙන්න සියලු දෙනාම බලාගෙන ඉන්න අවශ්‍ය දහම් කරුණ අද මේ දේශනාවේ Tamanට අහන්න ලැබිලා වැදගත්ම දේ ඒක තමා තුලින් තමාටම ආවේනික දැක්මක් කර ගැනීමටම ශක්තිය ලැබෙන්න කියලා අපි කෙටි කාලයක් තප්පර 30ක වගේ කාලයක් මේ සත්‍යක්‍රියා අධිෂ්ඨාන ශක්තියක් මුදවා හරිමු. පින්නතුනේ අපි එහෙමනම් අද උප්පරිම ප්‍රයෝජනය අරගෙන කාලෙන් කෙලින්ම ගැටළු සාකච්ඡාවට යමු. සාකච්ඡාව අතරතුර
හැමෝගෙම ප්‍රයෝජනයට මට වෙනමම එවපු ගැටලු කිහිපයක මම දීපු පිළිතුරුත් මම ඒවා මේ ජෙනරලයිස් කළේ කියන්නේ සාමාන්‍යකරණය කරලා හැමෝගෙම පොදු ප්‍රයෝජනයට අතර මැදදී මම ඒවත් එකතු කරන්න. එහෙමනම් ඔබේ ගැටලු අපි යොමු කරමු. සුපත් වේවා මැඩම්. අර මම ඊයේ මැඩම්ට මැසේජ් එකක් මම ශාමලි වීරසේකර ඔව් ශාමලි අහන්න. අර මැඩම් මම ඊයේ මැසේජ් එකක් දැම්මේ අර මම පොඩි කාලේ ඉඳලා අර කැරපොත්තන්ට බයක් තියෙනවා එහෙම කියලා. ඒක මම කොච්චර මේ සතර කමඨහන් වඩලා අයින් කරගන්න බැලුවත් මට ඒක තාම තියෙනවා කියලා මට තේරෙනවා. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳලා ඒ කියන්නේ මට බයයි මගේ ඇඟේ වහයි කියලා. ඒ සාමාන්‍ය වැඩිපුරම බය ඉඳින් ඉගිලෙන සත්තු. ඉගිලෙනකොට. ඒතර බාත් รู ම් එකේ වගේ එහෙම ඉන්නකොට ටක් ගාලා අර ඉඩ අඩු හින්දා මගේ ඇඟේ වහයි කියලා එහෙම බයක් තියෙනවා. ඒ කියන්නේ මට ඒ සතාට ඒ හරි බය ඒ කියන්නේ නිසාම කොහොමත් එයා එනවා එඟට. මොකද මේ එයාට වාගෙන් අර නිකුත් වෙන ඕරා එකේ ගැටලුව නිසා ඒගොල්ලෝ ඒ පැත්තට ඒ අඳුර තියෙන පැත්තට ඇදිලා එනවා. ඒ ආකර්ෂණයක් එතන තියෙනවා කොහොමදත් බය වුණාම නේද? මේ ඒක පොදු ගැටලුවකුත් ගොඩාක් අයට තියෙන මේ ඒ කියන්නේ මම ඒකට උත්තරේ එහෙමනම් දෙන්නම්. එතකොට මේ උත්තර ඉවර වුණාම පස්සේ ශාමලී තව මොනවා හරි අහන්න තියෙනවා නම් ඒකට අහන්න. මොකද එතකොටත් ඔයාලට ගැටලු එන්න පුළුවන් තව. ඕනෙම කෙනෙක් ධම්සභා මණ්ඩපේ ඉන්න. එතකොට දැන් ඔය මේකේ පැති කීපයක් මම මේ විග්‍රහ කරන්න උත්සාහ ගන්නවා. දැන් බය කියන්නේ මොකද්ද? අපි දැන් පහුගිය සති කීපෙත් මේ බය විග්‍රහ කරා. දේශනා වලදී සාකච්ඡාව අහනකොටත් සහ මේ පදාද බ්‍රහස්පතින්දා ගැටලු සාකච්ඡාව. බය එතකොට බයක් බාධකයක් නේද? පිළිකුලක් ඊර්ෂ්‍යාවල් ඒවා කොහොම ද්වේෂය කියන එකේ පැතිකඩවල්නේ. එතකොට ඒකේ විරුද්ධ පැත්ත මොකද්ද තියෙන්නේ? හරි. අපි යමකට බය හිතෙනවා නම් ඒකේ විරුද්ධ පැත්තේ මොකද්ද තියෙන්නේ? දැන් මේ දවස්වල දැන් අද රැට මේ නත්තල ලබනවා රතිඤ්ඤපත්තු වෙනවා. හරි? දැන් එතකොට ඔය තිරිසන් අපායේ ඉන්න භූත ප්‍රේත ජීවිතවල ඉන්න තල 31ේම අපිට ඇහැට පෙනෙන්නේ නැති සියුම් ජීවීන් බල්ලු පූසෝ හිටන් හරියට බය වෙනවා. හරි? මේ ඔයගලන්ගේ ගෙවල් වලත් මේ වෙලාවෙත් බල්ලු බුරනවා එහෙම ඇති. මේ දැන් එතකොට මේ ඒගොල්ලෝ බයයි ඒකේ තවත් පිරිසක් බය නැහැ සතුටු වෙනවා ඒකේ. හරි? ඉපිලෙනවා ඒක පුදුම සතුටක් ඒගොල්ලන්ට. ඒ කියන්නේ ඒ පුතග්ජනයා දන්නේ නැහැ මේ සත්තුන්ට හිංසාවක් පීඩාවක් වෙනවා කියලා. එහෙම කරන අයත් ඉන්නවා. නමුත් ඒ වුණාට ඒගොල්ලෝ සතුටු වෙන්නේ මේ ශබ්දයක් දාලා එලියක් දාලා ඒගොල්ලෝ හිතනවා එතන තෘප්තියක් ලැබෙනවා කියලා. ආනිසංසය වෙනම දෙයක් ඒක නොදැනුවත්කම. එතකොට පින්නතුනි දැන් මෙතන මේ බය තියෙනවා නම් තිරිසන් අපායේ ඉන්න අපි කියමු බල්ලෙක්ට හරි පූසෙක්ට හරි වෙන කකුල් හතර කොහොමද සතෙක්ට අපි කියමු. එතකොට දැනුත් රතිඤ්ඤ යනවා මගේ වටපිටාවින් නැත් බුරනවා එහෙම ඇති උගල. ඕකේ අනිත් පැත්ත මොකද්ද තියෙන්නේ? බය එකේ අනිත් පැත්ත එතකොට විරුද්ධ පැත්ත. දැන් අපි හිතමු පොඩි ළමයි වගේක් ඔය රතිඤ්ඤ පද. It's okay. බය වෙන්න එපා. හරි බය වෙන්න එපා. සමා වෙන්න. Teddy it's okay Teddy. It's okay. හරි. මගේ පුටුවට එක්කෙනෙක් හරි. ඔතන ඉඳලා බය වෙන්න එපා. හරි. හොඳ ළමයා. හරි. සමා වෙන්න පිංගුතුනි. එතකොට ඒගොල්ලන්ගේ ඒ බය දැන් ඒගොල්ලෝට පිරිසිදු ඕරා එක පේනවා බොහෝ වෙලාවට තිරිසන් අපායේ ඉන්න සත්තුන්ට. එතකොට පිරිසිදු ඕරා තියෙන කට්ටිය ළඟට වෙලා ඉන්නේ ඒගොල්ලන්ට එකෙන් සහනයක් තියෙනවා. හරි? ලොකු සහනයක් තියෙනවා. ඒකත් ඔබ පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුනම කරන්න පුළුවන්. බය එකේ විරුද්ධ පැත්තේ මොනවද තියෙන්නේ පින්නතුනේ? බිය නොබිය.
නොබිය එක්කෙනාට මොනවද තියෙන ඉමෝෂන් එක මොනවද එයාට දැනෙන්නේ? දැනීම හැඟීම් මොන වගේද? ධම්සභා මණ්ඩපය හරීම අද නිශ්චලයි. එඩිතරයි නිශ්ශබ්දයි. ආ බය නැති කෙනා මැඩම් එඩිතරයි ඔව් ෆෝවර්ඩ් ඔව් නෑ එයාගේ ක්වොලිටිස් නෙමෙයි මම ඇහුවේ. එයාගේ තියෙන ලක්ෂණ නෙමෙයි මම ඇහුවේ. ඒකේ විරුද්ධ පැත්තේ මොනවද තියෙන්නේ? දැන් අපි කියමු බය නම් බය නෑ. හරි? නොබිය ගතියක් තියෙනවා. නොබිය වුණාම ඔව් එඩිතරයි තමයි. එතකොට මොකද්ද තියෙන්නේ එතන එයාට දැනෙන හැඟීම එඩිතර කියන හැඟීම මොකද්ද? තව දුරටත් ඒක විභජනය කරොත් අපි හරි මම පොඩ්ඩක් තව ලේසි කරොත් රාගයටයි ද්වේෂයටයි මෝහයටයි දැම්මොත් හරි දැන් බය කියලා එක පැත්තකින් එයාට විශාල චකිතයක් නේද? එයාට විශාල එයාව කම්පණයට පත් වෙනවා එතන. බය නැති එක්කෙනාට එයාට කම්පනයක් තියෙනවද? එයාටත් කම්පනයක් තියෙනවා. හරි? එතකොට ඔය කම්පන දෙකම තරංග. ඔය තරංග දෙක විවිධයි. එක පැත්තකට යනවා අනිත් තරංගේ අනිත් පැත්තට යනවා විරුද්ධ පැත්තට. හරි මේවා දෙපැත්ත විරුද්ධ විදියට තියෙන තරංග. හරි? එතකොට දැන් බිය එක්කෙනාට නිර්භය වෙන්න පුළුවන්ද? බිය නැති කරන්න පුළුවන්ද? පුළුවන් ලේසියෙන්. හරි? එතකොට දැන් බය කියන්නේ ද්වේෂයක්. ද්වේෂයේ පැතිකඩක්. දැන් මං ඉස්සෙල්ලා දැන් එඩිතර කෙනාට තේෂානී මේ ඒක අපි තව ටිකකින් විග්‍රහ කරගමු. හරි? මේ අපේ මේ සාකච්ඡාව යනකොට තවත් ප්‍රශ්නයක් මේකට කිට්ටු ප්‍රශ්නයකුත් අහයි මම දන්නවා. එතකොට අපි විග්‍රහ කරමු. මොකද මම කැමති ඕගොල්ලෝම උත්තර එනවා නම්. එතකොට අපේට මේ ඕගොල්ලන්ට මේක දැක ගන්න හරි පහසු වෙනවා. එතකොට දැන් මේ එඩිටර් කෙනාට බය නැත්තේම නෑ. එඩිටර් කමත් එක්ක බය නැති වෙන්නේ මොන අවස්ථාවේද? මේ රිය ගමනේ දැන් එඩිටර් කෙනා රිය ගමනේ යනවා. එඩිටර් කෙනාට තියෙන්නේ මොකද්ද බය? එතකොට රිය ගමනේ යන කෙනා නොහොත් පුතඥයට තියෙන මොකද්ද බය? මරණ බය. ලෙඩවීම ඔය ප්‍රධාන වයසට යන එකත් බයක්. හරි? ජීවිත බය ඊට පස්සේ වයසට යෑම ලෙඩවීම මරණය. හරි? එතකොට ඔය බය හතරනේ තියෙන්නේ. දැන් ඔය කරපොත්තා ගත්තත් අපි කියමු උතන කරපොත්තා වෙනකොට කොටියෙක් හිටියා. හරි? එතකොට ඇයි අපි බය වෙන්නේ? මගේ ජීවිතේ ඔන්න අවසන් වේගන යනවා මේ සතා මගේ ඉස්සරහටම එනවා. හරි? ඉතින් එතකොට දැන් මුළු සංසාරයක් පුරාවටම අපි කරපොත්තාට අනුව හදාගත්ත කොටියාට අනුව හදාගත්ත ගති නිසා අර පොදියට අපි එකතු කරන් තියනවා යම් පුරුදු. හරි? ගැට ගහගෙන පුරුද්දගෙන ඇවිල්ලා ගති පුරුදු හුරු පුරුදු අපි කතා කරන්නේ මේ අවස්ථාවේදී සහ මේවා ඊට පස්සේ අපිට අර බව හැටියට අපි හදාගෙන ඒක අර කෙලින්ම අපි අර පොදිය මල්ලේ කෝෂයේ අපි කියව බැටරි එකක් වගේ කියලා කෝෂයේ තැම්පත් කරගන්නවා කර්ම බීජ හැටියට. එතකොට හරි? එතකොට දැන් මේ ද්වේෂයේ පැතිකඩ කීපයක් තියෙනවා කියලා අපි හොඳටම දන්නවා. අපිට එන මේ හැඟීම් දැනීම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ රාග ද්වේෂ මෝහයන්ට ලෝභ දෝෂ මෝහට දාලා මොන එකද කියලා හරියටම දැනගන්න. දැන් කරපොත්තගේ කතාව. ඒකෙදි මේ සංසාරයේ පුරාවටම අපි දැන් හැමෝම කරපොත්තන්ට බය නැහැනේ. ඔබ බයයි ඔබේ දරුවෝ බය නැහැ. දෙමෝපියෝ බයයි ඒගොල්ලන්ගේ දරුවෝ බය නැහැ. ඇයි මේක මෙහෙම වෙන්නේ? එතකොට දැන් අපිට හදලා දීලා තියෙනවා පින්තූරයක්. මෙයා අපිරිසිදුයි, මෙයා කිලුටුයි, මෙයා ඇඟේ වැහුවම කටු වගේ තියෙනවා. එයාගේ පාදවල එයා මේ ක්‍රස්ටේෂියා කෙනෙක්. ඒ නිසා පාදවලක් තියෙනවා කුරු වගේ පොඩි
අපිට සම්පාද කරොත් පොඩි පොඩි කටු මයිල් වගේ. එතකොට මෙයා ප්‍රිය නෑ. අපි අර ප්‍රිය අප්‍රිය කෝදුවටම දානවා. මෙයා ඉන්නේ අප්‍රිය පැත්තේ. ඊට වඩා ටිකක් ප්‍රියයි අපිට හොඳට බූල් තියෙන ලස්සන මේ හා පැටියෙක් හිටියොත්. නේද? ඒකනේ දැන් ළමයින්ට උනත් පොඩි අපි soft toys හදනකොට ටැගි දෙනකොට හා පැටව් හදනවා, මී පැටවුත් හදනවා. දැන් නම් ඒ වුණාට කැරපොතු පැටව් ලේසියෙන් හදන්නේ නෑනේ. හරි. එතකොට මේවා සම්මතයේ තියෙන දේවල්. දැන් අපි පුතත්ජන කාලේ සංසාරයක් පුරාම සම්මතය ඇති කරගත්ත පුරුද්ද නිසා මේක පුරුද්දගෙන දම්බැල වගේ පුරුද්දගෙන ආපු නිසා මේක තාම පවත්වනවා. ඒක කඩාගන්න අපි ලොකු පරිශ්‍රමයක් දාන්න ඕනේ. නමුත් කඩාගත හැකි ලේසියෙන්. පරිශ්‍රමය දාන්න ඕනේ ලේසියෙන් කැඩෙනවා. හරි? දෙකම තියෙනවා. අර පුරුද්ද නිසා අපිට හිතනවා මේක කඩාගන්න අපහසුයි කියලා. මොකද පුරුදු කරන් ඇවිල්ලා තියෙන්නේ අපි ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ අරක. කරපොත්ත ගැන. එතකොට දැන් අලුතෙන් ප්‍රැක්ටිස් කරන්න යන එකට ප්‍රතිරෝධය තමයි අරක පුරුද්ද. හරි? එතකොට අපි ඕක විභජනය කරොත් ශාමලි. හරි? විභජනය කරොත්. එතකොට විභජනය කරලා බලන්න දැන් ඔබ පරම මෛත්‍රිය හරියට වඩනවා නම් කරපොත්තත් ඕකට අයිති. හරි? කරපොත්තත් අයිති. එතකොට ඔබ පරම මෛත්‍රිය හරියට වඩනවා කෙනෙක් නම් කරපොත්තත් අයිති නම් ඔබට කරපොත්තට ද්වේෂයක් ඇති වෙන්න බෑනේ. තේරෙනවද? දැන් මේ බය කියන්නේ ද්වේෂය. දැන් මම පොඩ්ඩක් කියන්නම් ඊට කලින් සති දෙකක ඉඳන් අහපු ප්‍රශ්න ඔබට මතක ඇති. දැන් මේ ලොකුවට වහිනකොට ගොරෝනකොට එතකොට විදුලි කොටනකොට නේද? මේ බය දැනෙනවා. ආයි ගම් වතුරක් එයිද ආයි මගේ ගේ කඩාගෙන යයිද ආයි මගේ ගේ බිත්ති කඩන් වැටෙයිද මගේ තාප්පි කඩන් වැටෙයිද ඔය වගේ ආදී වශයෙන් විවිධ දේ වලින් බය වෙනවා මිනිස්සු. හරි? එතකොට පුතග්ජන ස්වභාවය මලකඩ හදනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක්. අපි දැන් අරිය පුද්ගලයෝ හැටියට ඒත් දැනීමේ බය. හරි? විශේෂයෙන් සෝතාපට්ටි ඵලයට ආවත් දැනෙනවා. නමුත් සෝතාපට්ටි මග ඉන්නවා නම් ඔබ ටිකක් වැඩිපුර දැනෙනවා ඵලයේ ඉන්නවට වඩා. මොකද ඵලයේ ඉන්න කෙනාට මේක හේතුඵල ධමයට පටිච්ච සමුප්පාදයට ණය විනයට ටිකක් දැමීමේ ප්‍රැක්ටිස් එක වැඩි. නමුත් මග ඉන්න ඔබත් ප්‍රැක්ටිස් එක නෑ කියලා කියනවා නෙමෙයි ප්‍රැක්ටිස් එක හදා ගන්න පුළුවන්. හරි? ඒකට තමයි පොඩි වෙහෙසක් යන්නේ. මොකද දැන් අර ප්‍රතිරෝධයක් තියෙනවා පුරුද්ද. පැහැදිලිද ඔබට? ඒ පුරුද්දට විරුද්ධ එනර්ජි එකක් ඔබ දාන්න ඕනේ. හරි? ඒකට ප්‍රතිවිරුද්ධ ශක්තියක් දාන්න ඕනේ. ඔබේ උත්සාහය වීරිය දාලා තමයි ඔබ මේක විභජනය කරන්න ඕනේ. හරි? දැන් මං කිව්වා ඔබ හරියට පරම මෛත්‍රිය වඩනවා නම් ඔබට කරපොත්තාව අපිරිය වෙන්න බෑ. හරි? ඇයි මං එහෙම කියන්නේ? දැන් ඔබ මා ඇතුළු සියලු ලෝක සත්වයන් නම් කරපොත්තා ඉන්නවද ඒකේ? ඉන්නවා. දැන් කරපොත්තා ඉන්නේ සතර අපායේ. එතකොට එයාට ලොකු ගමනක් තියෙනවා. manussත්ත්ව ප්‍රතිලාභයකුත් ලැබලා සිරිසත් ධර්මය අහලා කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා ඔය වැඩ කටයුතු ටික කරගෙන පරම නිබ්බාන සුවයටපත් වෙන්න එයාට ලොකු ගමනක් තියෙනවා. එයා කෙරෙහි පරම මෛත්‍රියම ඔබ වැඩුවොත් ඔබගේ ඔය බය ඔබට දවසෙන් දෙකෙන් තුනෙන් උපරිම සතියෙන් කඩා ගන්න පුළුවන්. හරි? ඔබ විභජනය කරන්න කරපොත් මොකද්ද භාවනාව? මොකද්ද මානසිකාරය? ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය. දැන් ඔබ හැදිලා තියෙන්නේ ඒ වයින් තමයි කරපොත්තා. හැදිලා තියෙන්නේ. අඩු වැඩිය තියෙන එක වෙනම දෙයක්. එතකොට ඔබ ද්වේෂ කරන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි ශක්තියට. කරපොත්තේ ශක්තියත් අරගෙන එයාගේ ගති පොදියට අනුව එයා හදාගත්ත ධාතු
සමා වෙන්න ඕනේ හතර වටේම බල්ලෝ ටික මේවා වෙලා වටේම රතිඤ්ඤා දානවා. අපි පොඩි අදිෂ්ඨානයක් කරමු කොමලා සංසුන් වෙන්න කියලා සුළු වෙලාවක් පින්වතුනි. හරි සාදුකාරයක් දෙන්න පින්වතුනි. සාදු සාදු සාදු. දැන් අපි කතා කරමින් හිටියේ ඔබ නිවැරදිව ධාතු මනසිකාරය වඩනවා නම් ඔබට ඒ පොදු ලක්ෂණ අපි බෙදාගන්නේ එකම දේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා වලින් අරගෙන ශක්තිය අපි ධාතු කරගන්න. අපේ ධාතු අද බාධක මාර පාක්ෂික බාධක ඔබ සියලු දෙනාගේම පැතිවලත් මෙහෙමද? මෙහෙනම් හරියට රතිඤ්ඤා දානවා. හරි ගහන්න එපා. පෑ ගහන්න එපා පුතේ. හරි. එතකොට පින්වතුනි සමා වෙන්න ඕනේ. එතකොට පින්වතුනි දැන් මෙතන ඔබ ඔය විභජනය කිරීම නිවැරදිව කළා උතන දකින්න පුළුවන් නම් ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා ඔබ ඔය දැනෙන උකට අප්‍රසන්න බව පිළිකුල අප්‍රියාවෙන් ඔබ මිදෙනවා. මේක එකපාරට ඕවනයිට් වෙනවා කියලා නෙමෙයි කියන්නේ, කරයෙන් වෙන්නේ නැහැ පින්වතුනි. ක්‍රමක්‍රමයෙන් අනුක්‍රමිකව ඔබ මිදෙනවා. හැබැයි ඔබ මේක නිවැරදිව කරොත් ඔබ ආයිත් ස්ථීර වශයෙන්ම මිදෙනවා. හරි? ඒක දැන් මං කියවනේ ක්‍රමක්‍රමයෙන් කියලා. එතකොට ඔබ මගපලයේ පිහිටලා ඉදිරියට යනකොට කිසිම ගැටලුවක් නැහැ. එකම දේ ඔබ ඊට පස්සේ දැන් ප්‍රියාප්‍රිය වලින් මිදුනම ඔබට ඊළඟට මුණ ගැහෙන්නේ මනාපමනාප. දැන් කැරපොත්තේ කැඟී ගියත් අනේ මට ප්‍රශ්නයක් නැහැ මං පරම මෛත්‍රී වඩනවා එහෙම නෙමෙයි. එතකොට අන්තගාමී අන්තවාදී. දැන් කැරපොත්ත අපිරිසිදුයි තමයි. මොකද එයාගෙන් ලෙඩ එන්න පුළුවන් ওই වගේ විද්‍යාත්මක හේතු සාධක ගොඩක් තියෙනවා. නමුත් සතර කමඨහන් වඩන ඔබට ලැබෙන බාධක එන්න තියෙන බාධක බොහොම අඩු වෙනවා කියලා ඔබ දැන් දන්නවා. හරි? ඒ කියන්නේ කම්මාවරණ විපාකවරණ දෙකේම මේ හයිය බර බලවත්කම අඩු වෙලා තමයි ඔබට ඵල හැටියට එන්නේ. එතකොට තමන් එතන තියෙනවා තමන්ගේ මනාපමනාප. හරි? දැන් අමනාප වෙන්නේ අරිය පුද්ගලයේ අරිය උත්තමේ සහ අමනාප මනාප පවත්වන්නේ ඒ හේතු ඇතුව. ඒ කියන්නේ දැන් කැරපොත්තෙක් එක්ක අපි ඇඳේ කැරපොත්තෝ දෙතුන් දෙනෙක් එක්ක අපි සනීපෙට නිදාගන්න අපිට සැතපෙන්න තියෙනවා නම් අපි එහෙම ඉන්නේ නෑනේ. හරි? අන්න ඒ වගේ අන්තගාමී අන්තවාදී නොවි අපිට එතනින් ඉවත් වෙන්න පුළුවන්. එතකොට දැන් අර ප්‍රිය කියන තැන අන්තවාදී අන්තගාමී භවෙන් අපි මිදෙනවා. තේරුණාද? එතන අපි එතකොට ප්‍රිය අප්‍රිය කියලා අර අන්තවාදීව දැකපු දෙයින් මිදෙනවා මනාපමනාප අන්තවාදී අන්තගාමී නොවන තැනකට යනවා. එතන මනාපමනාප අපි පවත්වන්නේ නැවත වරක් හේතු අනුව. ඒ කියන්නේ මේ සිංහල හේතු හරි අර රාග ద్వේෂ මෝහ හේතු නෙමෙයි මං කියන මාගදී හේතු නෙමෙයි. ඔබට මං මෙතෙක් කියපු ටික පැහැදිලි වුණාද මේ බාධක සහිතව ආපු මේ විග්‍රහය මේ එතෙක් එනකන් තේරුණාද? ඔව් මඩම්. එතකොට
දැන් ශාමලී මේ කැරපොත්තගෙත් හරි ඇතාගෙත් කොටියගෙත් බව්වගෙත් පූසගෙත් ඔක්කොගේම අයගේ තියෙන්නේ එකම දේ අපෙත් වෙනස මොකද්ද ඒ තලයට අදාළ විදියට ඒකට ආවේනික ගති පොදියක් තියෙනවා ඒ නිසා යා කැරපොතු ගතිය මේන්ටේන් කරනවා හරි සතර අපායේ තමයි සතර අපායේ කැරපොතු ගතියට අනුව එයා ඒව ටික හදා ගන්න හරි ඒ බව එයා පවත්වනවා නැත්තම් එයාට මේසේ උඩ තියලා හැඳි කැරප්පු වලින් අපිට කන්න දෙන්න බෑ එයාට එක කරන්න විදියක් නැහැ හරි ඉතින් ඔය විදියට දැන් අපිම හදාගත්ත නිසා තමයි අපි විවිධ අය කැරපොත්තට විවිධ විදියට ප්‍රතිචාර දක්වන්නේ දැන් කුඩා ළමයි ඉන්නවා විදේශ රටවල් වල විශේෂයෙන් දියුණු රටවල් වල කැරපොත්තෝ ඇතුළු ඔය පොඩි කුරුමිනී ಜಾති කැරපොත්තෝ ಜಾති කැරපොත්තෝ පවුලෙත් ගොඩක් ಜಾති තියෙනවානේ විවිධ ක්‍රස්ටේෂියාවන් ඔය ඉස්ස කකුලුව වගේ හුරතලුන් හැටියට හදනවා ඒගොල්ලන්ගේ හුරතල්ලු හරි ඊට පස්සේ ඒගොල්ලෝ බලන්න ඕනේ බිත්තර දැම්මම සන්තෝෂ වෙනවා දැන් එක්කෙනෙක් දැන් ඒ ළමයින්ට ඒක සුචි සුඛයි සැපයි සනීපයි ප්‍රියයි ඒ වගේම ඔබට සහ තවත් පිරිසකට ඕකේ මනිත් පැත්ත අප්‍රියයි දෙකක් හිටින්න විදියක් නැහැ විදිය පෙරදිලා තියෙන්නේ මිම්ම තියෙන්නේ මගේ ළඟ ඔන්න දහම හරි හරියට ඔබ දැන් ණය ගන්න දෙන්න දැන් කැරපොත්තත් සංසාර ණයක් තියෙන එක්කෙනා තමයි ගෙවල් අස්සේ ඉන්නේ නේද තමන්ගේ එතකොට දැන් අපි මේ ඕනි තරම් ওই කැරපොත්තන්ව මරලා ඇති සහ මැරෙන්න උගුල් අටවල ඇති සහ මැරෙන්න අවශ්‍ය බෙහෙත් දාලා ඇති මේ ජීවිතේ නෙමෙයි වෙන්න පුළුවන් අනන්ත සංසාරේ කරලා ඇති කොහොම හරි ණය ගනුදෙනුවක පැටලුණා හරිද මහත්තයා නෝනා දරුවා කට්ටිය වෙලා ඉන්න ඇති ඒ හින්දා එකක් කරන්න පුළුවන් නිවැරදිව උදේ හවස හරියට ගෙදර ඉන්න ඔය තමන්ට අනවශ්‍යයි කියලා හිතන වේයෝ මගේ ගෙදර ඇත්තටම මං වේයෝ ටික අරගත්තේ මම දියවන්නා ඔය මගේ ගෙදර පිටිපස්සෙන් යන. ඉතින් වතුර මේ පැත්තේ පොළවේ වතුර ප්‍රමාණය වැඩි. ඉතින් වේයෝ හරියට ඉන්නවා. මගේ ගෙදර වේයෝ මං අරගත්තෙම හරියට මං දවස් 7ක් කැපකොට පින් අනුමෝදන් කරා. මගේ අම්මා තාත්තා වයස නිසා ඒගොල්ලන්ට හරියට කරගන්න බැරි නිසාත් මං ඒගොල්ලන්ට අර නිකන් පොඩි අපි කියන්නේ ගයිඩඩ් මෙඩිටේෂන් කියලා පිටරට වාක්‍ය කියනවා තමන් වචන කියනවා ඒගොල්ලන්ටත් කියන්න කියලා. මොකද ඒගොල්ලොත් මේ නායේ කොටස්කාරයෝ නිසා දවස් 7න් ක්‍රමානුකූලව ඒගොල්ලෝ හැබැයි ඒගොල්ලෝ විනාශ කරා ගෙයි තන එක බිත්ති එක ඒවා කබඩ් නම්මන මේ ඒවටත් ගැටෙන්න දෙයක් නැහැ ඒක විනාශ වෙන්න තිබ්බ දෙයක් අනිත් එක ඒවා කොහොමටත් නවත්තන්න පාත්තන්න පුළුවන් දේවල් නෙමෙයි මේ දැන් එතකොට දැන් වේයෝ එලවන්න බෑ කියලා විද්‍යාත්මක මතයක් තියෙනවනේ වේයන්ට අර රසායනික දාලා බිම හිල් කරලා ඒකට රසායනික දාලා වේයෝ තියෙන මුළු වේයෝගේ බිම රාජධානියම ඒගොල්ලන්ගේ බෙඩ් එක කියලා කියනවා පොළවේ තියෙන සම්පූර්ණයෙන් මරන්න ඕනේ කියලා එතකොට ඒ වේ රැජිනිය එක්කම මරන්න ඕනේ කියලා එතකොට හිතන්න මොනතරම් ණය ප්‍රමාණයක් එකතු වෙනවද කියලා. ඉතින් මම කරා නම් ඒක කරන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මම ඇත්තටම මේක කරේ දැන් අවුරුදු කිහිපයකට කලින් පරීක්ෂණාත්මකව. මම හරියට පින් කැපකොට අනුමෝදන් කරලා ණය ගනුදෙනුවෙන් මිදිලා මම බලනවා කිව්ව කොහොමද මේකට දක්වන ප්‍රතිචාරය කියලා. හරි? ඒක එකක්. එතකොට ඔබ නිවැරදිව උදේ හවස පින් අනුමෝදන් කරන්න කැපකොට එතකොට ඔය දැන් විශේෂයෙන් කැරපොත්තෝ වැඩිපුර ඉන්නවා නම් ගෙදර වෙනමම කරත් කමක් නැහැ ඒගොල්ලන්ට කැරපොත්තෝ ඔය අනිත් ඔය අපි මේ අනවශ්‍ය සත්තු කියලා හිතන්නේ ගෙදර Tamanට කරදරයක් වෙන සත්තු කියලා කියන්නේ ඔක්කොම ණයකාරයෝනේ ණය ගනුදෙනුව හරියටම එකෙන් ණය විනය කරා ඒක එක දෙක ඔබට අප්‍රියාවක් බයක් හරි
අනේ අම්මෝ කියලා දැනෙනවා නම් බුදු අම්මෝ කියලා දුවන් හිතෙනවා වෙලාවට කැරපොත්ත ඉගිල්ලිගෙන එනවා නම් ඔබ සමතේකටපත් වෙන්න ඕනේ. දැන් ඔබ සංසාරෙම බය වෙච්ච කෙනෙක් නම් ඔබට එකපාරටම මේ සතරනුස්සති වඩන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක්. හරි? එතකොට ඔබ කල යුත්තේ සමතේකටපත් කරලා උත්සාහ කරන්ඩ ඊට පස්සේ විපස්සනාව වඩා. සැරයක් දෙකක් ෆේල් වෙයි. නැවත උත්සාහ කරන්න. උත්සාහය අතාරින්න එපා. කීප දවසක් කරනකොට වැඩි දවසක් නෙමෙයි. දවස් දෙක තුනක් සතියක් ඔබ නිවැරදිව කරනකොට ඔබටම වෙනස තේරෙයි. කැරපොත්ත එනවා. ඔබට ලොකුවටම දැන් අප්‍රිය කැරපොත්ත ඔබට ප්‍රියයි කියලා දැනෙන්නේ නැහැ. ඒක නෙමෙයි මේ. හරි? ඔබට ක්‍රමානුකූලව ඔය අප්‍රිය බව හෙමින් අඩු වෙලා යයි. එතකොට ඔබගේ ද්වේෂය කැපී ඉවත් කරගන්න ඔබට ඒක පහසුවක් පිටිවහලක් වෙනවා. හරි? පැහැදිලිද? දැන් එතකොට මේ භාවනාව හරියට කරන්න. හරි? මේ මගේ වේයෝ උදාහරණෙත් බලන්න. මේක කරගන්න පුළුවන්. දැන් අපි නිදියගෙන ඉන්නකොට ඔය වගේ කැරපොත්තෙක් අපි කියමු ආර්යයන් වහන්සේ කෙනෙක් සැතපීලා ඉන්නකොට කැරපොත්තෙක් ඉගිල්ලෙනවා. ඉගිලිලා ඇඟට එකපාරටම ගසනවා. දැන් අපි ඒක සංසාරයෙන් එන පුරුද්දකට පුරුදු සම්පූර්ණයෙන් ඉවත් වෙන්නේ නැහැ. හරි? ආර්යයන් වහන්සේ වුණත්. එතකොට දැන් අපි දන්නේ නැහැනේ කලුවරේ අපි සැතපීලා ඉන්නවා නම් මේක කැරපොත් මේ මගේ උදාහරණයක් මම මේ කියන්නේ මටත් මේක මේ විදිහට වෙලා තියෙනවා. මේ හැබැයි දැන් මේ භාවනා වැඩසටහන එන හන්දා කැරපොත් එන්න තියෙන තැනක් අපි මේ සීල් කරා කියන්නේ කැරපොත්තු හිටියේ නෑ. ඒගොල්ලෝ ඒකස්සේ හැංගිලා ඉන්නවා. එතන අපි සිලිකොන් දාලා වහලා කරා. මේගොල්ලෝ ඉගිල්ලෙනවා. ශාමලීට වෙච්ච දෙයම තමයි. ඉතින් රැට පේන්නේ නෑනේ මෙයා සර්පයාද, මෙයා කැරපොත්තද, මෙයා වෙන තමන්ට ඇලර්ජි එකක් ගේන සතෙක්ද කියලා. එතකොට අත ගසනවා. ගසන්නේ යව මරන්න නෙමෙයි. තමන් ආරක්ෂා වෙන්න. හරි? ඒ කියන්නේ දැන් මෙයා සර්පෙක් නම් දෂ්ට කරොත් තමන් ගමන ඉවර කළා නෑ. තමන් ගමන ඉවර කරනකන් මේක පවත්ත ගන්න ඕනේ. එතනමයි තමන් ඉන්නේ හැමතිස්සෙම. දැන් ඒ කෝණයෙන් බැලුවම ඒ දිට්ඨියෙන් බැලුවම ඕවට ගැටෙන්න යන්නේ. හරි? ඉතින් මේ දිග උත්තරේ දෙන්න ඕනේ හන්ද තමයි ශාමලී මම වට ආරාධනා කරේ මේ අපේ සාකච්ඡාවට එකතු වෙන්න කියලා. එහෙමයි නේද? මේ ඔයාට ප්‍රමාණවත්ද ලැබිච්ච මේ විග්‍රහය? ඔව් මැඩම් මේ දැන් ඒක මං කරේ. දැන් මම සාමාන්‍යයෙන් ඇත්තටම ওই කැරපොත්ත දැක්කහමත් මං ඒ කියන්නේ ඒක මේ මං සතා දැක්කහමත් මේ සංසාරේ මේ මොකක් හරි අකුසලයක් කරලා ආපු මේ සතෙක් එයාටත් මං පරම මෛත්‍රිය වඩනවා. මේ සතාටත් කවදා හරි දවසක මේ නිවෙනවද? ඔව් මට ඉස්සර මුලට තිබුණට වඩා සෑහෙන ප්‍රමාණයක් අඩුයි මැඩම්. හරියට කරා. පින් දෙන්න. හරියට පින් දෙන්න. ඔය බොහොම හොඳයි ඒක ගෙනාපු එක. ඔය හරියට මේ කැපකොට පින් අනුමෝදන් කරන්න මේ ඔයාගෙම ළඟම කට්ටිය ඇති ඔය සතර අපායේ කැරපොත්ත වෙලා ඒකනේ ගේ ඇසට වෙලා ඉන්නේ. මේ අර තෝදෙය බමුණගේ කතන්දරේ වගේ එහෙමම තමයි ඒ ශක්තියට තමයි ඒගොල්ලෝ ණය තියෙන තැන ණය ගනුදෙනුව කියන්නේ ශක්තිය ආකර්ෂණය. හරි? දැන් මේ ඕකෙම හොඳ ශක්තිය තමයි මනෝමය කාය ගිහිලා බුද්ධ ශක්තිය හැටියට තැම්පත් වෙන්නේ. හරි? චත්තාරි මානිඨානානි මම අද ලොකු විග්‍රහයක් කරා උදේ පැයක් විතර චත්තාරි මානිඨානානි සම්බන්ධව පින්වතියක් අහපු ගැටලුවකට මේ ඒ පින්වතිය ඉන්නවද දන්නේ මේ ඒකත් ඉතා හොඳ ප්‍රශ්නයක් මං වෙලා තිබ්බොත් අදහන්නම් නැත්නම් අපේ භාවනා වැඩසටහනට මම ඒක ගේනවා චත්තාරි මානිඨානානි කතා කරනකොට ඒක බොහෝ පිරිසකට බලපාන ගැටලුවක් නිසා පොදු ගැටලුවක් නිසා නමුත් බොහොම හොඳ ගැටලුවක්. ඒ කියන්නේ ඒක හරියට ගැටලුව විසඳුන් නැත්නම් Tamanට සද්දස්ස කුල පුත්තස්ස වෙන්න විදියකුත් නැහැ. Taman එතනට අනුගත වෙන්නෙත් නැහැ බුද්ධ ශක්තියට. හරි? මොකද එතන සැකයක් තියෙනවා. එතන Tamanට ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා ඒ සැකයක් එක්ක. හරි පින්නතුනි එහෙනම් ඊළඟ ගැටලුව අහන්න ශාමලී සුවපත් ඒවා කරලා බලලා කියන්න ධම්සභා මණ්ඩපේට කොහොමද ඔයාගේ
අත්දැකීම අත්විඳීම ඔයා මේ ආපහු කට්ටියත් එක්ක බෙදා ගන්න. එහෙමයි මැඩම්. ඒකත් හරි. එහෙමයි. හරි. හරි. සුනේත්‍ර අහන්න ගැටලුව. මම දැන් එතන ඒ කැරපොත්තක්ගේ ඒ කතාවෙම දැන් ඔබතුමී කිව්වනේ විදර්ශනා වඩනවා කියලා. ඒක වඩන්නේ කොහොමද? විදර්ශනාව තියෙන්නේ මේ දර්ශනය කියන එක තියෙන්නේ ප්‍රාකෘත භාෂාවේ. අපේ භාෂා මාගදී වචන නෙමෙයි. හරි. සමහර. එතකොට මේක මේ සංස්කෘත. හරි. මේක විදර්ශනා නෙමෙයි. හැබැයි විදර්ශනා කියලා තමයි බොහෝ බුද්ධ ආගමේ පොත්පත්වල තියෙන්නේ. මේක විපස්සනා. විදර්ශනාව බුද්ධ දේශනාවක් නෙමෙයි. හරි? මේක පටලවාගත් බුද්ධ දේශනාවේ තමයි විදර්ශනා විපස්සනා. එතකොට සමතය ඔබට සමතය දන්නවද හරියටම කරගන්න සුනේත්‍ර දැන් අපි කැරපොත්තගේ උදාහරණෙම ගමු. හරි? අද කැරපොත්ත තමයි ප්‍රධාන අමුත්ත. එතකොට දැන් කැරපොත්ත මෙහෙන් ඉගිල්ලෙනවා ඊළඟට තමන් වටේ ගිහිල්ලා තමන් හදාගන්න රූපෙට ඔන්න ආහාර දීගෙන යනවා මොන එකද දැන් හදාගත්ත රූපේ කියන්නේ මෙයාව ඇඟට වහනවා මෙයා ඇවිල්ලා මෙහෙම අප්‍රසන්න විදියට තමන්ගේ ඇඟේ දුවනවා තමන් බය වෙනවා ඉතින් ඕවා ටික ඔක්කොටම තමන් ආහාර දීගෙන යනවා ඇතුළාන්ත ආහාරය අර පිට රූපේ ඇතුළට ගත්තා ගෙට අරගෙන එයාට ආහාර දෙනකොට එයා විඥාණය ආහාර අනුභව කරනවා ඔන්න ඔබ තව දවස් 7කට විඥාණයට ජීවත් වෙන්න ආහාර සැපයුවා වැරද්ද කාගේද තමන්ගේමයි ආහාර සැපීම සම්පූර්ණයෙන් නවත්තා දැමීමේ හැකියාව තමන්ට තිබෙද්දි හරි එතකොට ගිහිල්ලා කර්ම බීජ හැදුවා ඒ බීජ කොහෙන් හරි පැල කරගන්නම වෙනවා තමන්ට නිවන් දකින්න පෙර හරි එතකොට නිවන තව දුර යනවා නමුත් තමන්ටමයි හැකියාව තියෙන්නේ ওই බීජ ඉවත් කරගන්න එතකොට දැන් අපි කියවනේ මේක ද්වේෂයක් කියලා ද්වේෂය කියන්නේ එකපාරටම අපිට තරහක් ආවේ නැතත් අපිට ඒකට පිළිකුල කියන්නේ ඒක ඊළඟට යන්නේ ද්වේෂය පිළිකුල නිසා අපි කෑ ගැහුවොත් කෑ ගහලා අපිට මොනවද එන සිතුවිලි ඇතුළට ඔන්න ආහාර මොනවද එන සිතුවිලි මේ යෝධයා එන්නේ මගේ ඇඟටමයි මෙච්චර ඉඩ තියෙද්දි මේ ගෙදර නේද එතකොට මට නිදා ගන්නවත් දෙන්නේ නැහැ. අනේ මට කණ්ඩ දෙන්නෙත් නෑ මං ඔක්කොගෙම වැඩ කරලා දැනුවිනේ කන්න. ඊළඟට තමන් මොකද්ද ඔය ඇති කරගත්තේ? මං ගැන තියෙන තමන්ට තියෙන දුක. තමා ගැන දුකයි. ඔබ අඬන්නෙත් ඒකටමනේ. පටිගේ නේද මඩම්? හරියට හරි පටිගය. ඔන්න පටිගය. මං එතෙන්ට තමයි එන්නේ හිටියේ. මේ පටිගය කියන්නේ මොකද්ද? ද්වේෂය. නේ? පටිගය කියන්නේ ද්වේෂය. හරි? දැන් මේ එතකොට ඔන්න පරම මෛත්‍රිය වඩන්න. පරම මෛත්‍රිය කියන්නේ අපිට ටාගට් කරන්න මේ ඔය අවස්ථාවේදී කැරපොත්තට අපි පරම මෛත්‍රිය වඩනවා. ඕක අපි යන්නේ පටිගය හරහා. තේරුණාද මන්ද? දැන් අපි පරම මෛත්‍රිය වඩනවානේ ද්වේෂයක් අපි කැරපොත්තා කෙරෙහි ඇති වුණා. ඒ ද්වේෂය යන්නේ තමන් කෙරෙහි ඇතිවෙච්ච පටිගය හරහා තමයි මේ ද්වේෂය යන්නේ. එතකොට තමන් කෙරෙහි අර තමන් ගැන තමන්ට දුකයි. ඔන්න පටිගය ඇති වුණා. වඩන්නේ එකම දේ කියලා තමයි මේ සතාට දෙස් දෙවල් තියන්න ගන්නේ. පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි. එතකොට පරම මෛත්‍රිය තමන්ට පටිගය ඇති වෙච්ච වෙලාවට තමන් ඉලක්ක කරන් පරම මෛත්‍රිය වඩනවා. හරි මෙතනදී තමන්ට ඉලක්ක කරන්න ඕනේ වුණොත් ඒක ඔයා තමයි දන්නේ. තමන් තමයි දන්නේ. පටිගය ඇති වුණා නම් තමන් ඉලක්ක කරගෙන පරම මෛත්‍රිය වඩලා ඊට පස්සේ විපස්සමන් එන විපස්සනාවට සුනේත්‍ර. එතකොට පරම මෛත්‍රිය අපිට වඩා දරුණු තැනක ඉන්නේ. ඒ නිසා එයත් මේකෙන් මෙයාටත් සෝතාපට්ටි ඵල සකදාගාමි අනාගාමි අරිහත් ඵලයම ලබන්න කිව්වම තමන් නිවෙනවා. ඒ නිවීමට අපි කියනවා සමතේකටපත් වෙනවා. අර
අර බුරා නැගිලා උඩට ආපු සතා කෙරෙහි ආපු ද්වේෂය. හරි? සමතේකටපත් වෙනවා. එතකොට සතා කකුල් දෙක උඩින් ගියත් Tamanට ලොකු ප්‍රශ්නයක් නැහැ. නිකන් ගසලා දායි නැත්නම් නිකම්ම ඉඳි. ඒ තරම් Taman නිවෙනවා. ඊළඟට දැන් භාගයයි සමතේ කියන්නේ නිවීම සම්පූර්ණ නැහැ. හරි? Taman පොඩ්ඩක් සෙටල් වුණා. සමතේකට ආවා. ඊට පස්සේ විපස්සනාව මේක වෙන් කරලා ඉවත් කරන්න ඕනේ. මොකද්ද වෙන් කරන්නේ? අපි ප්‍රියයි, සුබයි, සුඛයි, සුචි කියලා ගත්ත ද්වතාවේ එක පැත්තක් ඉවත් කරනවා. හරි? මේක තිලක්කණය, මේක නිච්චයි, සුඛයි, අත්තයි. මේක නිච්ච නිසා මට මගේ වසඟේ නවත්තන්න පවත්වන්න පුළුවන් එක කළ හැකි මම ඒකම කරන්න ඕනේ. හරි? මුළු සංසාරයක් පුරාවටම ප්‍රැක්ටිස් කරලා මේක ඔඩු දුවලා දැන් තියෙන්නේ. හරි? ඒකයි මේක අපිට අමාරුයි කියලා තේරෙන්නේ. ප්‍රැක්ටිස් කරපු එක නෙපිටි කන්නේ. හරි? එතකොට මේක එහෙම නෑ. නිට්ට නෑ, සුඛ නෑ, අත්ත නෑ. අනාථ වෙනවා, සුඛ නෑ, දුක වෙනවා. අනාථ වෙන්නේ ඇයි? අපිට හැකියාව නෑ දුප්පඤ්ඤස්ස කොට මේක ණය විනයට දාන්න. අනිත් එක හේතුඵල ධමයට දාන්න. හේතුඵල ධම හෝ පටිච්චසමුප්පාදයේ දෙකම එකයි. හරි? දාලා බලන්න අපිට හැකියාව නැති කාලේ දුප්පඤ්ඤස්ස කාලේ. දැන් අපිට හැකියාව තියෙනවා. හරි? එක සැරේ සාර්ථක වීම ගැන නෙමෙයි මම මේ කියන්නේ, ඔබට හැකියාව තියෙනවා. හරි? එතකොට මේක නිච්ච සුඛාත් එක පැත්තක තියෙනවා. ඒක මම කපලා ක්‍රමක්‍රමයෙන් ඉවත් කරගෙන යනකොට මුල් බුරුල් කරනවා, ගලවනවා, ඉවත් කරන්න හදනවා. සම්පූර්ණයෙන්ම මුදුන් මුලින්ම උදුරා දමන්න තමයි මේ උත්සාහය. ක්‍රමක්‍රමයෙන් මුල් බුරුල් වෙනවා. ඒ නිසා තමයි මං මගේ හිතට, මගේ අතුලාන්තයට නේද? මගේ මනෝ මේ කායට මම මේ බීජ හදන වැඩේට සපෝට් කරන්නේ නැහැ. බීජ හදන්න දෙන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් මගේ විකෘති වෙච්ච අතුලාන්තය මම මේ ප්‍රඥාව ඇති කරගෙන ප්‍රകൃතිය ඇති කරගන්න යන ගමනේ මට පුළුවන් කමක් තියනවා මේක අනිච්චයි, දුකයි, අනත්තයි කියලා ඒ ක්‍රියාකාරීත්වයේ දෙන්න. එතකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තමයි පවතින්නේ මේ ලෝකේ. ඒක තමයි මම මගේ ඇතුළට ඉන්පුට් කරගෙන ෆීඩ් කරගන්න. ඔන්න මම ඇතුළට සුදුසු ආහාරයක් දෙනවා, ප්‍රകൃති ආහාරයක් දෙනවා විකෘතියෙන් මිදිලා. ඔන්න විපස්සනාව. තුනේත්‍ර ඒ ටික පැහැදිලි වුණාද? සමතය කරා 50ක් සමතය, ඉතුරු 50 විපස්සනාව. විපස්සනාව 60ක් කිව්වත් කමක් නැහැ. එතකොට බුද්ධ දේශනාවේ විතරයි පවතින විපස්සනාව. බුද්ධ දේශනාවේ විතරයි පවතින විපස්සනාව. එතකොට ඒක කරලා ඔබ නිවි සැනසෙනවා, එතනින් ඉවත් වෙලා. එතකොට සමතය කරන්න ඕනේ නැහැ ඔබේ අභ්‍යාසයේ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනකොට. තේරෙනවද? දැන් රතේ කරකෝ හිටිය අභ්‍යාසය කරන්නේ නැහැ. දැන් රතේ නවත්තන්න කරන අභ්‍යාසය කරනවා. හරි? එතකොට මැඩම් එතන අර මට දැන් නිච්ච සුඛ වෙලා අත්ත වෙලා තියෙන්නේ. ඒ සතා මගේ ඇඟේ වහනවට මං වහන්න නැතුව ඉන්නවා නම් මට සුඛයි, ඒක නිච්චයි, සුඛයි, අත්තයි කියලා. ඒක ඒ තියෙන ඒක අයින් ඒ කියන්නේ මට ඕන විදිහට නවත්තන්න පවත්වන්න බෑ කියන එක තමයි අන්තිමට මම අනිච්ච දුක්ඛ අනාත්ම වඩලා මෙනෙහි කරන්නේ. ඔයා විපස්සනාවෙන් ඔයා මුරු දැන් මේ ද්වේෂයෙන් ඔයා කපන්නේ. දැන් ඔයා සමතේකට ඇවිල්ලා ඔයා හිතට කියනවා, ඔයාගේ අතුලාන්තයට කියනවා, ඔයා මේක මේ ඔයා මෙයාව රිජෙක්ට් කරපු විදිය, මෙයාට තියෙන අප්‍රිය බව තමයි ඔයා හොඳයි කියලා, සුඛයි, සුචි කියලා මුළු සංසාරෙම ගෙනාපු එක තමයි ඔයා මේකේ අනිත් පැත්ත. මේක මෙහෙම නෙමෙයි, මේකේ අනිත් පැත්ත කියලා ෆීඩ් කරන්නේ. අපි හැමෝගෙම භාවනාව උකම තමයි පොදු. හැබැයි දැන් අපි එකිනෙක කෙනාට මේක කිසිම කෙනෙක් එක්ක සසඳන්න බැරි. ඇයි? අපි එකිනෙක කෙනා සංසාර ගමනේදී මේ ඇති කරගත්තු සියලුම දේ අපිටම යුනික්, අපිටම ආවේනිකයි.
ඒ නිසා ඔව් අපි පොදු බුදුදහමේ තමයි ගිහිල්ලා මේ අභ්‍යාසය කරන්නේ. මේ අභ්‍යාසය කරගෙන යනකොට පින්නතුනි මේ අපිට අත්දකින නේද? දේ අපිටම විශේෂිතයි. වෙන කෙනෙක් එක්ක ඔයා කොහොමද කරන්නේ ඔයාටත් මෙහෙම දැනෙනවද කියලා කරගන්න බෑ මේක. ඒ නිසාම අපේ ඇතුළාන්තයෙන් අපි දකින දේ අපිට විශේෂිතයි. ඒක මගේ. නමුත් ඒ මගේ එක්ස්පීරියන්ස් එක මට විශේෂිත දේ ඔබට යමක් කරගන්න පුළුවන්. මොකද එතනින් ඔබට යම් කිසි මාර්ගෝපදේශනයක් ගන්න පුළුවන්. දැන් අපි කියමු අපි එකම විභාගයකට ඉඳගත්තා. එකිනෙකනා අපි කියමු අර උත්තරේ 1 2 3 4 MCQ නෙමෙයි. අපි කියමු රචනා ස්ටයිල් එකේ උත්තර තියෙනවා කියලා. එතකොට ඒවට දෙන ලකුණු විවිධයි. එකිනෙකනා ඒවට ලියන විදියත් විවිධයි. හරි? සමහර තැන්වල ප්‍රධාන වචන තියෙනවා ඒවා පොදුයි. හරි? විපස්සනාව පොදුයි. උදාහරණයක් මම කිව්වම. එතකොට ද්වතාවය පොදුයි. නමුත් මේක තමන්ගේ ඇතුළාන්තයෙන් මේක අත්හදා අත්විඳලා බලනකොට මේ එක්ස්පීරියන්ස් එක ගන්නකොට මේක තමන්ගෙම වෙච්ච විශේෂත්වයක් තියෙනවා. ඒක වෙන කාටවත් නැහැ. ඒක වෙන කාගේ එකත් එක්කත් කම්පෙයාර් කරන්නත් බෑ. අනිත් එක තමන් ලබන මගඵල තමන් මේ ගමන යනකොට ලබන බාධක ඕග සංසාර ඕග එතකොට තමන්ට ලැබෙන විපාක නේද? අනිත් වචනේ විපාකවරණ විශේෂයෙන් කම්මාවරණ කාත් එක්කවත් තමන්ට සංසන්දනය කරන්න සසඳන්න බෑ. මොකද තමන්ගේ හැමෝගෙම ගමන විශේෂිත ගමනක්. ඒ නිසා අනිත් එක අපි දැන් මට ඉන්නවා කතා කරන පින්නතුන් කියනවා දැන් මං අවුරුදු මෙච්චර ගාණක් බණ අහනවා මට තාම මේක මේ විදිහට පිළිහිටන්නේ නැහැ මට තාම හරියට සතර කමටහන් මං කරනවා කියලා හිතනවා ටික සමහරලාවට කෙරෙන්නේ නැහැ සමහරලාවට මට බුද්ධ ශක්තියට අනුගත මම කීප වතාවක් මේ ස්ථාන වැඳගත්තත් මට අනුගත වෙලා නැති බව මට තේරෙනවා නේ වගේ කියන පින්නතුන් ඉන්නවා. හරි? ඒ අතීතය ඒකෙනුත් පටිගයක් ඇති කරගන්න නැතුව ප්‍රධානම දේ තමන් කෙරෙහි පටිගය ඇති කරගන්න එපා. එතන ද්වේෂය ඔබ හදන්නේ. එතකොට එතනින් ඒකත් මනිනවා. ඒකත් මැනිල්ලක්. හරි? එතකොට මේ දහම නිසා මැනිල්ලක් නෙමෙයි කියලා කියන්න බෑ. ඔබ මනිනවා. දැන් ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් මේ මගපලය ගන්න ඔබට හදිස්සි. ඇයි? ලෞකික භෞතික ජීවිතේ අනුරාග්‍ර සංසාරයේ කරේ මෙහෙමනේ. ප්‍රතිඵලය පස්ස තමයි ලැබුවේ. මේ දහම ඒ විදිහට යන්නේ නැහැ. කීයටවත් ඒ විදිහට දාලා ගලපන්නත් එපා. අර මම දෙන උදාහරණය ඔබට මතකනේ මම පින්වත් පිරිසකට ගේ ආරාධනාවකට දේශනාවකට ගියා. එතකොට මට කීප ලෞකිකත්වයේ ඉන්න පිරිස ඉතින් තජන මට කිව්වා මේ අපිට හැමදාම ඊළඟ වතාවේ ගෲප් හදලා ඔක්කොමත් කරලා ඒගොල්ලන් ඒ කට්ටියට විශේෂයෙන් ඊළඟ දවසේ කරන දේශනාවේ විස්තරේ වණ්ඩේ එතකොට අපිට ඒවා කියවලා බලලා ලෑස්ති වෙන්න පුළුවන් එහෙම කිය. එහෙම මේක මම හැබැයි ඒව කරා මොකද ඒගොල්ලන්ගේ දහමට අවතීර්ණ කරගන්න අවස්ථාවක් තවත් දෙන්න ඕනේ නිසා. ඒ වගේ දේවල් මේ දහමේ කරන්න බෑ පින්නතුනි. තේරෙනවද? දැන් අපි හිතමු මම උදාහරණයක් දුන්නොත් දැන් ඊළඟ සතියාන්තයේ දේශනාවට මම මේකයි කරන්න බලාපොරොත්තු ඒක මට ධර්මතාවයෙන් එනවා. හරි? ඒකනේ අරියතුන් වහන්සේ බණට වැඩම කරාම උන්වහන්සේ පිරිස දිහා බලලා අද මූලික දේශනාවක් කරනවද? ඉන් ඔබට යනවද? සතර සතිපට්ඨාන සූත්‍රයට හැඳින්වීමක් දෙනවද? මම මේ පිරිසට කොහොමද මම කරන්නේ? උන්වහන්සේ එක ධර්මතාවය. ඒක මේ අපි ඉස්සර ඔෆිස් එකේ මීටිමක් තිබ්බා වගේ බ්‍රේන්ස්ටෝම් සෙෂන් එකක් තිබ්බා වගේ නේද? ගිහිල්ලා ඉස්කෝලේ රැස්වීමක් තිබ්බා වගේ ඕ ලෙවල් පන්තිවර කරා වගේ ඊළඟ මාතෘකාව මේ විදියට මම කරනවා. එතකොට මම ඒක ගැන හොයලා එනවා. එහෙම කරන්න පුළුවන් දේවල් නෙමෙයි ධර්ම. මම මේ උදාහරණයක් ඔබට දෙන්නේ. එතකොට දැන් මම අර ඔබ
අර පින්නතුන් මං කිව්වේ මං අනුගත උනේ නෑ මට තාම මම අවුරුදු 5ක් බණ අහනවා මං අවුරුදු 10ක් බණ අහනවා මේ දැන් සමහරු මට කියනවා මැඩම් බණ අහන්නත් කලින් ඉඳන් මම බණ අහනවා මම අරියතුන් වහන්සේ රත්නපුරේ ඉන්න කාලේ ඉඳන් අඳුරනවා මම ඒ කාලේ ඉඳන් බණ අහනවා එහෙම කියලා වැඩක් නෑ පින්නතුනි ඔබේ වෙලාවට ඔබට ඒක සිද්ධ වෙයි ඔබ මේ වර්තමාන මොහොතේ කල යුතු දේ කරන්න ඒකයි වැදගත් ඒකයි වටිනාකම ඒකයි ඔබගේ කාර්යය. එතකොට ඔබ නිවැරදිව අරිය මගට පිවිසලා ඉන්නවනම් ඔබ පිවිසෙන්න ඕනේ. හරි? එතකොට දැන් මම කිව්වා කියලා ධර්මතාවය එනකන් ඉන්නවා කියලා ඔබ මුකුත් නොකර ඉන්න බෑ. දැන් ඔබ මගට පිවිසෙන්න මොන මගද? සෝත අහලා කනින් සෝතාපන්න මග. සෝතාපට්ටි මග කියලා කියන සෝතාපන්න ආපන්න අහලා තමයි තමන් පැමිණියේ ආපන්න මගට පිවිසෙන්න කල යුතු දේ අවම වශයෙන් කරන්න ඕනේ ඔබ මගවත් හිටියේ නැත්තම් සෝතාපන්න මගවත් ඔබ මිය පරලොව ගියොත් එකපාරටම ඔබට ඒ වෙලාවේ අඩු ගානේ සෝතාපට්ටි ඵලෙ පිටින් නැති වෙනවා තේරුණාද ඔබ නිවැරදිව සෝතාපන්න මග ඉඳලා මේ වෙලාවේ මලොත් ඔබ සෝතාපට්ටි ඵලේ සෝතාපන්න ඵලේ ෂුවර් එකටම පිටනවා. ඒ එකම පින්නතුනි දැන් මේ කරපොත්තයි කතාව වගේ අර මං කියවනේ මේ ස්වභාවික හරි ස්වභාවක් තියෙනවා එතන. හරි ස්වභාව දහම කියන්නේ ඒකයි. සං ස්ව දෙකම එකයි. හරි සං අපි ක්‍රියා කරනවා ස්ව අපි ක්‍රියා කරනවා. හරි එතකොට මේ ස්වභාව දහම ක්‍රියා කරවන්නේ කවුද? ඔබයි මායි පින්නතුනි. හරි? මිනිස්සු නිසා තමයි දැන් අර තිබ්බ කම්පන තරංග වලට ෆ්‍රීකවන්සිස් වලට අපි මේ විශ්වය අපිරිසිදු කරන ෆ්‍රීකවන්සි එක උරුතු දෙන්න බැරි හින්දා තමයි විශ්වය මේ හතර කැළමෙන්නේ. ආපෝ තේජෝ වායෝ පඨවි ශක්තියින් කැළමෙන්නේ. හරි? කොච්චර විපරීතද බලන්න අපේ රට අද. අද මම එළියට ගියා උදාහරණයක් හැටියට මේ භාවනා වැඩසටහනේ වැඩ කටයුතු කීපයකට තැන් තුනමාරක වගේ මට ගහන්න ආවා තරුණ ළමයි මොකද ඒගොල්ලන්ට මම මේ ඒගොල්ලන්ගේ සේවය ගැන මම මෙහෙම කරොත් හොඳයි පුතේ මේක මේ විදියට මේ මිනිසුන්ට කතා කරන්න හොඳ නැහැ කියලා කිව්වා කියලා. හරි? එතකොට මම දැන් ඔබත් මේවා අත්දකින්න අත්විඳිනවා ඇති. එතකොට සම්පූර්ණයෙන්ම විශ්වය කම්පණය වෙනවා. මොකද විශ්වයට හැකියාව නැහැ මේ වෙන විදිහකින් මේක පිරිසිදු කරගන්න. කම්පණය වෙලා මේවා ඔක්කොම අර කුණු හැටියට එකතු වෙනවා. කම්පණය වෙලා තමයි එයා ආපහු අර රීසෙට් කරගන්නේ. හරි? යථා තත්ත්වයට එන්නේ. එතකොට දැන් විශේෂයෙන් මේ තරුණ පරම්පරාව අවුරුදු 20 ඉඳන් 30ට අඩු විතර ළමයි අපි කියන්නේ මේ Z පරම්පරාව නැත්තම් Gen Z පරම්පරාව කියලා ඒගොල්ලන්ගේ තියෙන එක ලක්ෂණයක් තමයි ප්‍රධාන වශයෙන්. ඉතින් අපිට ඒගොල්ලන්ව නිවැරදි කරන්න බෑනේ. අපිට පුළුවන් යම්කිසි උපදෙසක් දෙන්න ඒක අපේ යුතුයකම වගකීම. ඉතින් මං කල්පනා කරේ මේක මගේ විපාක ආවරණයක් ඒක විපාක දීලා ඉවර වුණා. මම දක්ෂ වෙන්න ඕනේ ඒ විපාකයට මම ආපහු බැඳිලා හේතු හදාගන්න නැතුව ඉන්න. පොඩ්ඩක් අපහසු වුණා මට එක තැනකදී. හරි? ටික වෙලාවක් ගියා සමතේකටපත් කරගෙන විපස්සනා කරා. එතකොට සමතේකටපත් කරගන්න එක වැදගත් වෙන්නේ ඒකයි. මොකද ඒ තමනුත් යම්කිසි කම්පණයකටපත් වෙනවනේ. හරි? එතකොට ඒ නිසා ඔය කරපොත්තාගේ බයේ පැතිකඩවල් තමයි අනිත් ඒවා. මොකද්ද? ඔය විශ්වයේ කම්පණය වෙලා තමන්ගේ ගේ යට වෙයිද? තමන් දැන් පහුගිය කාලේ තිබ්බ ගම් වතුරට දෙවෙනි තුන්වෙනි තට්ටුවල මිනිස්සුත් යට වෙලා මැරලා තිබ්බා. සමහරව අර ෆෑන් වල එල්ලිලා දෙවෙනිද තුන්වෙනි තට්ටුවේ හිටිය කට්ටිය. එතකොට ඊළඟට මේ කීප දෙනෙක් ඔය විද්‍යාඥයෝ කියලා තිබ්බා. ඊළඟට මේ කොළඹ යට වෙනවා. කොළඹට ලොකු ගම් වතුරක් එනවා. එහෙම. එතකොට දැන් කොළඹ ඉන්න මිනිස්සු කොම් බය වෙනවා. හරි? බය වෙනවා හෝ බය වෙලා හෝ. එතකොට ඔබ හරියට අරිය මඟ වඩනවා නම් ඔබ මේක බෙදලා විභජනය කළාම දකින්න. හරි ලේසි විභජනය කරා. හරි? එතකොට ඔබ හරියට
හරියට උන්වහන්සේ පහුගිය දේශනා කීපයකම කිව්වා භාවනා වැඩසටහනේදී ඔබ හරියට සතර කමඨහන් වඩනවා නම් ණය විනය කරනවා නම් ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඇයි? එතකොට මේ කම්පන ඔබට මේ කිලුට වෙච්ච කම්පන ඔබ පිරිසිදු කරනවා. ඒක කම්පනය මේ විරුද්ධ පැත්තට ඔබට හරවන්න පුළුවන් හැකියාව තියෙනවා ඔබේ චිත්ත ශක්තියත් එක්ක. ඉතින් එතකොට ඔබට හානියක් වෙන්නේ නැහැ. ඔබට හානියක් වුණත් ඒ හානිය ඔබට අවමය ඔබට හැන්ඩල් කරගන්න කළමනාකරණය කරගන්න පුළුවන් විදිය කම්මාවරණයක් විපාකාවරණයක් වෙන්න පුළුවන්. හරි? එතකොට මොකටද බය වෙන්නේ? බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔබ හරියට සතර කමඨහන් වටනවා නම් ওই බය කියන එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. හරි? එක රැයෙන් නෙමෙයි ක්‍රමානුකූලව ඒක ඉවත් වෙනවා. හරි ඊළඟ ගැටලුව පින්නතුනි 7:30යි වෙලාව. එතකොට විපස්සනාව ඔබට පැහැදිලි වුණා නේද? මේ අවසාන ප්‍රශ්නය මගෙන් ඇහුවේ කවුද? ඒ පින්නතිය නැද්ද කොහෙද? එතකොට විපස්සනාවත් ඔබට පැහැදිලි විදර්ශනාව නෙමෙයි වචනය විපස්සනාව. අහන්න පින්නතුණී ගැටලු නැත්තම් අපි අවසන් කරන්නට යමු. ගැටලු නැද්ද? මැඩම් සුවපත් වේවා මැඩම්. සුවපත් වේවා තේෂානි අහන්න. මැඩම් අපි දැන් හිතමුකෝ අපිට සින්දුවක් එහෙම ඇහෙනවනේ. අපි දැන් සින්දුවක් ඇහෙනවා. ඒක ඒ වගේ වෙලාවකට එතන මට දැනෙච්ච දේ තමයි මම ටිකක් ඒකට කැමතියි මට මත්වීමක් කියන එක තියෙනවා කියන්නේ. ඒ වගේ වෙලාවට අපි කොහොමද ඒක අඳුරගෙන ඒකේ අනුසය මේ අයින් කරගන්න කොහොමද කරන්නේ? හරි දැන් මත්ුණා කියලා දැනගත්තේ කොහොමද? ඒකට මට ආසයි. ඒක දිගින් දිගටම අහන්න ආසයි. මට ටිකක් ඩාන්ස් කරනවා වගේ ඒ වගේ. අන්න හරි මත්වීම ඔන්න. හරි? දැන් නැත්තම් දැන් අපිට නිකන් සින්දුවකට මේකට කැමැති අකමැති වෙන්න පුළුවන්. හරිද? ඒක අන්තවාදිය දැන් අරක ප්‍රියාප්‍රිය නම් මත්වීමක් තියෙන්න ඕනේ. මත්වීම, රත්වීම, දැවිල්ල, තැවිල්ල, පිච්චීම අන්න ඒ ලකුණු තියෙනවා නම් ඔන්න වැඩේ හරි තමයි. උපාදානය වෙලා. හරි? දැන් ඒක කරපොත්ත තියරිය තමයි. තියරියේ අනිත් පැත්ත දැන් ඒක ද්වේෂයනේ. දැන් ඔයා මේක ප්‍රියයි කියලා මේක රාගයෙන් මේකට ඇලෙනවා. හරි? අර සංසාර පුරුද්දට ඔයා ඔක්කොට ওই විදියට ඇලුනට මේ හැමෝම ඔකට ওই විදියට ඇලෙන්නේ නැහැ. සමහරුන්ට ඔක ප්‍රියත් නැහැ අප්‍රියත් නැහැ මුකුත් නැහැ වෙන්න පුළුවන්. සමහරුන්ට ඒක අනිත් පැත්ත. එතකොට ඔයා දැන් ඉස්සර අපිට මත් වෙනවා කියලා දන්නෙත් නැහනේ. ඔව්. දැන් අඩුම ගානේ අපි ඒක දන්නවා. ඒක බොහොම හොඳ තැනක්. ඉස්සෙල්ලා ලෙඩක් තියෙනවා කියලා දැනගන්න ඉපැ ලෙඩේට බෙහෙත දෙන්න. එහෙමයි. ඔව් එතකොට දැන් එතකොට ඔයා මේක රාගයක් හැටියට දකින්නවා දැන්. එතකොට රාගය තමයි කපන්නේ. ඒකත් සමතේකටපත් කරන්න ඕන නම් කරන්න. ඒ කියන්නේ එතන මත්වීම වැඩි නම් සමතේකටපත් වෙන්න නැත්නම් කෙලින්ම ඔයා විපස්සනාවට ගිව අනිශ්චිතෝච විහෙරති නතකින්චි ලෝකේ උපාදීයති. මෙතන මේ ලෝකේ අවිනිශ්චිතයි. මෙතන මේ උපාදානය කරගන්න සුදුසු කිසි දෙයක් මෙතන නැහැ. ඒ නිසා මම මේ නිච්චයි සුඛයි අත්තයි කියලා මේ ගෙනල්ලා කන්ෆර්ම් කරන් ස්ථිර කරන් තියාගෙන මේ උඩු දුවපු දේ මං ඉවත් කරනවා. සිම්පල්. කියලා මේක දැන් අනිච්චයි දුකයි අනත්තයි. එතකොට අනිච්චං හරි අනිච්චං. එතකොට නිච්ච විදියට පවත්වන්නේ නැති බව නිච්ච විදියට මගේ කැමැත්තට විතරක් නෙමෙයි මම නවත්තන්න ඕනේ නම් නැවැත්මයි කැමැත්තයි නැවැත්ම පැවැත්ම දෙකම.
විදියට මේක නවත්තන්න පවත්වන්න බැරි නිසා මගේ වසඟේ මෙයාව පවත්වගෙන යන්න බැරි නිසා මේ සින්දුව නේද? ඔව්. එතකොට ඒ නිසා දැන් අපි කියමු අපේ උග්‍රය අමාරුවක් ආවා ඊළඟ මොහොතේ මට සින්දුව මම වෙනදට කියන විදියට කියන්න බෑ. ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මම තමයි. එතකොට මෙතන අනිච්චං මේක නිච්චසේ පවත්වන්න බැරි ක්‍රියාකාරීත්වයක් පවතිනවා. ක්‍රියාකාරීත්වයක් හරි අනිච්චං ඒ නිසාම ඒක දුකටපත් වෙනවා ක්‍රියාකාරීත්වයක් කවුද කරන්නේ මම හරි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඒක ධර්මතාවය ලෝකේ පවතින තේරුණාද? ඒකයි අනිච්ච දුක්ඛ අනත්තං කියන්නේ නැතුව අනත්තං තමයි අනත්තං පවතින්නේ අර ධර්මතාවය නිසා ලෝකේ තියෙන. ඔව්. තේරුණාද ඔයාලට? ඒකයි ගැඹුර. හරි සියලු දෙනාම මේක මේ ගාම්භීර අතිශය වැදගත් ගැඹුරුම තැන. හරි එතකොට අනිච්චං මේක මම පවත්වනවා මේක මම මෙච්චර කාල පැවැත්තුවා නිච්චං නෙමෙයි දැන් අනිච්චං නිච්චං අර නිච්චං කරපු එක දිගටම ගෙනිච්චා නම් දුක්ඛං හරි සෝරි මේ සුඛං දැන් දුක්ඛං තේරුණාද? දැන් නිච්ච එක දිගටම ගෙනිච්චේ මං සුඛං කියලානේ නෑ දැන් මං ඒක නවත්තලා අර උඩු දුවපු තුවාලේ සනීප කරගන්න හදනවා. ඒ හින්දා අනිත් පැත්තට වැටෙන්න දෙන්නේ අනිච්චං දුක්ඛං. ඇයි මේක වෙන්නේ? විපරිණාම ධම්මතාවයක් ලෝකේ පවතිනවා. ඔබට පැහැදිලිද? ඔබට මේක කියලා දෙන්න පුළුවන්ද තව කෙනෙක්ට ওই විදියට සරලව? මම මේක පුළුවන් තරම් මේක මේ ගැඹුර මේ විදියටම සරල කරලා ඔබ ගන්න. ඒ කියන්නේ මම කියන විදියට ගන්න කියලා නෙමෙයි කියන්නේ. මේක මම මැඩම් හිතුවේ කවුරු හරි මේ ඔබගේ මයික්‍රොෆෝන් එක තෙෂානි ඉන්ඩ ලයින් එකේ අනිත් අය මයික්‍රොෆෝන් එක මියුට් කරගන්න මට මේ වටපිටේ ශබ්ද ඇහෙනවා ඒව රෙකෝඩ් වෙනවා. ඔව් කියන්න තෙෂානි. මැඩම් දැන් ඒ වගේ අවස්ථාවක මම හිතුවේ දැන් මම මේකට ආස වෙලා හිටියට මට ඒක තේරුමක් නැහැ. මේක වෙනස් වෙනවා. මේකේ ඇලිලා හිටියොත් මාව මත්වීමක් තමයි වෙන්නේ කියන තැන තමයි මම නතර වුනේ. එහාට මොකුත් හිතුවේ නෑ මැඩම් මේ අවස්ථාවේදී. ඔව් ඒක කමක් නෑ. දැන් ඔයාට ඔයා දැන් අලුත් ඔයා කෙනෙක් ඊළඟට සින්දුව ඇහෙනකොට දැන් ඔයා තව ටිකක් ඉස්සරහට පිරිසිදු වෙලා තියෙනවා. ඔයාගේ පිරිසිදු වීම තව තවත් වැඩි වෙනවා තව ටිකක් ඉස්සරහට යනකොට. දැන් මෙතන රූප වේදනා සංඥා සංකාර මේ ටික ඔක්කොම සංකාර වුණා. රූපේ ඉඳන් සංකාර වෙන තැනට සංකාර පහු කරාට පස්සේ සමුදය උපදිනවා විඥාණයට යනකොට. තේරෙනවද? රූප තේරෙනවද පින්වතුනි? රූප වේදනා සංඥා සංකාර ඊට පස්සේ විඥාණයට ගියාම එයා සමුදය උපදිනවා. එතකොට සංකාරයයි සමුදයයි අතර ඕනෙම තැනක ඔබට කපා ගන්න පුළුවන්. හරි? එතන ලොකු වෙලාවක් නැති වුණාට ඇත්තටම මේක කපන කෙනාට ප්‍රමාණවත් වෙලාවක් එතන තියෙනවා. නැත්තම් ලෞතර බුදු කෙනෙක් පහළ වෙලා ඔක කරන්න කියන්නලා දෙන්නේ නැහනේ අපිට මිනිසුන්ට මේ සසර දුකින් මිදෙන්න. එතකොට මුලදී මේකට පොඩ්ඩක්වත් වෙලාව නැහැ කියලා තේරෙයි. ඒ කියන්නේ වෙලාව මේ ටක් ගාලා ඔලුවඩින් පස්සලා යනවා කියලා තේරෙයි. මේ සමුදේ වුණාට පස්සේ තමයි ඔබට මතක් වෙන්නේ. ඒකයි සාමාන්‍ය තත්ත්වය. මොකද අපි කරලා තියෙන්නේ ඔක අනිත් පැත්තනේ මුළු සංසාරෙම. දැන් මේ අලුතෙන් කරන්න හදන කොට තමයි මේකේ දුෂ්කර බව තේරෙන්නේ. එතකොට ඕනේ දෙයක් අපි අලුතෙන් ඉගෙන ගන්නකොට අපිට ඒකේ අපහසුවක් දැනෙන්න පුළුවන් මේ අලුත් දෙයක් හින්දා. එතකොට දැන් ඔය සින්දුව ගමන් කරන මාර්ගය මට අපි පොඩ්ඩක් කතා කරමු තේෂානි. මොකද්ද රූපය එතකොට? මොකද්ද රූපය? ශබ්ද රූපේ නේද මඩම්? ඇහුන්නේ කවුද කිව්වේ සෝත රූපය කියලා? ශබ්ද රූපයද කිව්වේ? ශබ්ද රූපේ නේද මඩම්? ඔව් හරිද පින්වතුනි? හරි. ඔව් සෝත රූප සද්ද රූප දෙකම එකයි. ශබ්ද කියන්නේ මේ අපි මේ රූප වේදනා සංඥා සංකාරයට අහු වෙන මේ අපේ මේ මොනවද ඒකට කියන්නේ යෝනි 6 මොනවද පින්වතුනි? යෝනි 6 කියමුකෝ බලන්න. අපි ඇහැට ඇස්
ඇස කන නාසය ඒක දිව සිංහලනේ. ශරීරය ඔව්. ඔව්. සිංහලනේ. අපි අරක මාගදී වචනේ කිව්වම පහසුයි අපිට මේ අර සංකාර චිත්‍රය ඇඳ ගන්න හරියට. චක්කු සෝත ගාන බොහොම එන්නේ ස්තුතියි චාමලි. ඔව්. හරි චක්කු ඇහැට දැක්කනම් සෝත ඔබ දැන් කනට අහලා මොකක්ද හැදුවේ? දැන් රූප තියෙන්නේ එළියේ. දැන් මේකේ තියෙන්නේ ශබ්ද රූපයක් එළියේ. දැන් ඔබ මේ ආයතන හයම එක සැරේ හදන්නේ කුණු. එක එක හදන්නේ වෙන වෙනම. තේරුණාද? දැන් එතකොට කණෙන් අහලා ඒ සින්දුව සංගීතේ මොකක් හරි එකක් තමයි ඒක තමන්ගේ කරගත්තා. දැන් ඒක ඇත්තටම තමන්ට පරිබාහිරව තියෙන දෙයක් තමන්ගේ කරගත්තා. ඒක ගත යුතු දෙයක් නෙමෙයි උනාට තමන් ගත්තා. ඇතුළට ගත්තා ඒ ශබ්ද රූපය අරගෙන මොකන්ද කරේ? සෝත රූපය දෙකම එකයි අරගෙන ඒ රූප ඊට පස්සේ වේදනා සංඥා සංකාර ඔන්න විඥාණයට දුන්නා සමුදේ වෙලා. හරි? ඔය ක්‍රියාදාමය සංකාර මුල ටික විඥාණයට යෑමට පෙර විඥාණයට ගියාම සමුදේ වෙනවා. කොතනකදී හරි ඔබ කපාගත යුතුයි. හරි? එතකොට කපා ගන්න පුළුවන්. දැන් සමතේ තාමත් අපි මේ සින්දුවට ඇලෙනවා නම් හරි? මමත් ඔය විදියටම තමයි ওই ගමන ආවේ. හරි? සින්දුව මුමුණනවා ඒක අහනවා ප්ලේ කරනවා ඒකේ මේ නෝට්ස් දා ගන්නවා රටේ නැතිව සින්දු ලියනවා ඒකට සමාන මේ මෙලඩි එකක් දානවා විවිධාකාර දේ අනිත් එක මම මේ රේඩියෝ ටීවී දෙකේමත් වැඩ කරලා තිබ්බනේ ඒ කාලේ. ඉතින් ඕක දරුණුවට තිබ්බා. ඊට පස්සේ දැන් ක්‍රමක්‍රමයෙන් තමයි මේ දහම ගත්තට පස්සේ එකපාරටම සමතේකට පත් කරගන්නත් බෑ කියලා ඔබට තේරෙයි. හරි? ඉස්සර මම රේඩියෝ එකේ වැඩ කරනකොට හරි නිවේදන කටයුතු අපිට ඕනේ සින්දුවක් ඕනේ වෙලාවකට දාලා කරන්න පුළුවන්. මම අරගත්තේ මම කැමති සින්දු. හරිද? දාලා මේක හරි විනෝදයි. ඉතින් මගේ මේ අවුරුදු 25කට විතර කලින් වෙච්ච දේවල් මේ 25කටත් වැඩිද මන්දා. මේ එතන ස්ටුඩියෝ එක ඇතුලේ තියාගෙන අපි ඩාන්ස් කරනවා. ඔන්න ඕවා තමයි කරේ. ඉතින් මේ ඔය රවුම් ගැහිම ඊට පස්සේ ගෙදර ඇවිල්ලා සින්දු අහනවා ඊට පස්සේ ආයි රෙකෝඩ් කරනවා ඒකට උඩින් මම තව වොයිස් රටේ නැතිව කරා. ඊට පස්සේ දැන් දහමත් එක්ක යනකොට සමතේටපත් වීම තමයි පින්වත්. ඒ කියන්නේ දැන් තේෂානි ඔයාගේ මත්වීමට වඩා දරුණු එකක් තමයි තිබුණේ කියලා මම මේ කියන්නේ. හරි? එතකොට දැන් අපි මේක කපාගෙන යන්න පටන් ගන්නකොට සමතය හරියට පිහිට ගන්න පුළුවන් නම් ඒකත් බොහොම ලොකු ප්‍රතිලාභයක්ම තමයි ඔබට. හරි? ක්‍රමක්‍රමයෙන් කලබල වෙන්න ඕනේ නැහැ කිසිම දෙයක්. අනේ අරයට කරගන්න පුළුවන් උනේ ඇයි මට බැරි. හරි? මේක රේස් එකක් නෙමෙයි. හරියට පින්වතුන් ඉන්නවා මේ විශේෂයෙන් මීරිගම එන පිරිස් මට කතා කරලා තියෙනවා මට හම්බ වෙලා තියෙනවා මීරිගමදී. දැන් මං අවුරුදු 8ක් 9ක් මට තාම හරියට මේක වඩා ගන්න බෑනේ. එතකොට එහෙම හිතන්න සුදුසු දෙයක් නෙමෙයි. තමන්ගේ ගමන තමන් යන්න තමන්ගේ ගැටලු තමන්ගේ නමුත් පොදුවේ අහනකොට ඒක හැමෝටම අඩු වැඩි වශයෙන් බලපාන ගැටලුවක් විය හැකියි. එතකොට ඔබ හැමීට සමතේටපත් වෙන්න මේක අලුත් දැක්මක් දැන් ඔයාට හරි ඔයාගේ දැක්ම ක්‍රමක්‍රමයෙන් පිරිසිදු වෙනවා ඊළඟ පියවර මේක විපස්සනා වඩලා අනිච්ච දුක්ඛ අනාත්ත හැටියට අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මය දකින්න. ඒක කරන්න පුළුවන්. එතකොටත් දැන් ඔයාට ඊළඟට දැන් ඔයා හෙට ඕක කපන්න ගත්තට පස්සේ අදරයට කපන්න ගත්තට පස්සේ ඊළඟට ඔයාට සින්දු ඇහුනම සම්පූර්ණයෙන් ওই මත්වීමෙන් මිදෙන්න ඔයාගේ මත්වීම අඩු වෙනවා. තේරුණාද? අපි කියන්නේ ඔයාගේ වෙරි ගොඩාක් හිඳෙනවා. එතකොට මත් වෙනවා අඩුයි. හරි? ක්‍රමක්‍රමයෙන් මත්වීම අඩු වෙනවා. එතකොට මත්වී දැන් මේ සින්දුව මොන විදියට ඇහුණත් මත් වෙන්නේ නැති තත්ත්වයට ආවම Tamanට ඒක එහෙමම නෙමෙයි එකපාරට දැනෙන්නේ. කීප දවසක් ගියාට පස්සේ තමයි අදත් ඇහුණා ඊයේත් ඇහුණා මට අර විදියට උන්නේ නෑනේ කියලා තමයි ඔබට ප්‍රත්‍යවේක්ෂා වෙන්නේ. හරි? අර සෝතාපට්ටි ඵලයේදී එන ප්‍රත්‍යවේක්ෂා ඥාන වගේම තමයි දැන් ඔබ යම් කිසි ප්‍රතිලාභයක් ලැබුවට පස්සේ සෝතාපට්ටි ඵලයේදී ඔබ ලබන ප්‍රතිලාභෙත් ඒ ලැබෙන ඥාන පහ ඔබ මොකද කරන්නේ? ඒ ඥාන පහේදී ඉස්සර මමයි දැන් මමයි තමයි.
නිදහස් බිමක් තමයි සම්පූර්ණයෙන් ඒ තමන් ළඟා වෙන්නේ සෝතාපට්ටි ඵලයේදී. ඉස්සර සහ දැන් ප්‍රත්‍යවේක්ෂාවෙන් තමයි මේ ඥානෙ දකින්නේ. ඒකයි ඥාන. හරි? දැන් ඔබ ලබන ඔය යම් යම් පටිලාභ ඔය ගමනේ දිගටම යනකොට ඔබට ওই විදියට දකින්න ලැබෙනවා. එතකොට කවුරු හරි ඇහුවොත් අනේ මම සෝතාපට්ටි ඵලය ලැබුවේ කොතනද? ඒක බොහෝ වෙලාවට Tamanටත් හරියට කියන්න බෑ. Taman අරිහත් ඵලයට ගිහිල්ලා ඵල සමාපත්තියෙන් යමක් දැක්කොත් පුළුවන්. නැත්තම් බුදුරේට පුළුවන්, ඇතැම් අරිහතුන් වහන්සේට පුළුවන්. ඔබ එතකොට ඔබට අවශ්‍ය ඔබ කොතනදීද සෝතාපට්ටි ඵලය ලැබුවා කියන එක නෙමෙයි පින්නතුනි. ඵලය ලැබීම තමයි වැදගත්. තේරුණාද? හැබැයි දැන් ඔය මගඵල ලබන පින්වතුන්ට යම්කිසි අදහසක් තියෙනවා මෙතනදී තමයි බොහෝ දුරට මගේ මගඵලය පූර්ණේ වුණේ. මොකද්ද එතන Tamanට තියෙන තමන්ට ඒක දැනගන්න ලැබෙන ලකුණ මොකක්ද? තමන්ගේ අර මලකඩ බොහෝමයක් කඩලා ගියා කියන එක තමන්ට පේනවා. ඒක පේනවා. හරි? දැන් සෝතාපට්ටි ඵලයේදී තමන්ට පේනවා මේ අර ප්‍රත්‍යවේක්ෂා ඥාන විශේෂිතයි. ඒක යම්කිසි වෙලාවකදී පේනවා. තමන්ට එක පාටම ඇවිල්ලා තමන්ට ඒක කතා කරනවා. ඒක කියනවා ඉස්සර ඔබ මෙහෙමයි දැන් මේ විදිය වෙනසක් වෙලා තියෙනවා. ඒක එළියට පේන්නේ නැහැ. ඒක තමන්ගේ අතුලාන්තයේ කරන සාකච්ඡාවක්. දැන් මට තව දැන් මම මේවා කියනකොට මට මතක් වෙනවා ගලාගෙන එනවා එක එක පින්නතුන්ගේ ගැටලු. මට තව පින්නතෙක් කතා කරලා කිව්වා මේ හරි වැඩක්නේ උනේ මේ දැන් මං වගේ තව කෙනෙක් ඇතුලේ ඉඳන් මට කතා කරනවානේ. ඒක මේ සාමාන්‍ය තත්වයක්ද? ඒක නැත්තම් ඔය භූත ප්‍රේත කවුරු හරිද එහෙම කියලා. එතකොට මම දවසක් මේකත් කිව්වා. මේ මගේ අත්දැකීමෙන්. ඒකත් සාමාන්‍ය තත්ත්වයක් පින්වතුනි. ඒ කියන්නේ ඔබම තමයි ඔබේ අර පිරිසිදු වෙන හිතයි විඥාන සිතයි තාම තියෙනවානේ. විඥානයේ සම්පූර්ණ ප්‍රඥාව වෙන්නේ හරියත් ඵලෙන්නේ. එතකොට අර ඒක ඇතුළාන්තයේ ඔබගේ චරිත දෙක කතා කරනවා. ඔබට දහම ඇහෙන්නේ ඔබගේ ඇතුළාන්තයෙන්මයි. එතකොට යම් කිසි දෙයක් ඔබට දැනගන්න වුණාම ඒක කොහොම හරි ඔබට ඇහෙනවා. හරි? ඒක හරිම විශේෂිත හරිම අලංකාරවත් දෙයක් හරිම විචිත්‍රවත් දෙයක්. දැන් මේ කාලේ පින්නතුනි ඔය ගැටලු ආවම කතා කරන්න අරිය පුද්ගලයෝ ඉන්නවා සෑහෙන්න බිහි වෙලා. දැන් අවුරුදු 7-8කට 10කට කලින් බොහෝ වෙලාවට හිටිය අරිහතුන් වහන්සේ විතරයි මීරිගම. එතකොට අපිට උන්වහන්සේගෙන්ම අහන්න තමයි තිබුණේ ගැටලු. ඒ සමහර වෙලාවට උන්වහන්සේගෙන් ගැටලු අහනකම් ඒ ඉන්න වේටින් ටයිම් එකේදී උත්තරේ ලැබෙනවා ධර්මතාවයෙන් Tamanට. හරි? ඔබටත් ඒකම වෙනවා. ඒක මේ කාට හරි මැජික් එකක් වගේ වෙන දෙයක් නෙමෙයි. ඒක ඔබටත් වෙයි. එතකොට දැන් ඔබ නිවැරදිව යෝනිසෝ මනසිකරණයේ යෙදෙනකොට ඔබගේ අතුලාන්තය ඔබට විවිධ දේ පෙන්නනවා. හරි? නිවැරදි මගට මේ අරිය මගට. එතකොට ඔබ නිවැරදිව ඒක ගන්න. ඒ නිසා ඔබගේ ඒ සම්පූර්ණ අවධානය ඔබ මේ රාජකාරිය මේක තමයි ඔබගේ කාර්යය. හරි? මේ යෝනිසෝ මනසිකරණය හරියටම කරගන්න. ඉතින් අපිට තරහ ගිය වෙලාවට සමහරට යෝනිසෝ මනසිකරණයෙන් ඉන්නේ නැහනේ. ඒකනේ තරහ ගියා නෙමෙයි තරහ ආවේ. එතකොට ඒ නිසා ආපහු නිවැරදිව යෝනිසෝ මනසිකරණයෙන් මම පිළිටන්න ඕනේ. මේක නම් වෙන්න දෙන්න බෑ. මේක වුණොත් මං ආහාර සපයනවා අර මේ කර්ම බීජ හදන්න මෙතනින් මම මාව මුදව ගන්න ඕනේ කියලා. ඒ උත්සාහය අතාරින්න එපා කිසිම වෙලාවක පින්නතුනි. හරි? උත්සාහය නම් අතාරින්න එපා. ඒ කියන්නේ තමන්ට මේක කරගන්න බෑ කියලා හිතන වෙලාවල් එන්න පුළුවන්. ඒක නෙමෙයි මං කියන්නේ. ඒකත් සාමාන්‍ය තත්ත්වය. එතකොට පොඩ්ඩක් විවේකයක් ගන්න. අරගෙන ආපහු නිවැරදිව යෝනිසෝ මනසිකාරයෙන් තමන් පිහිටා ගන්න. හරි?
මේක තමන්ගේ ඇතුළාන්තයත් එක්ක කරන තමන් හොඳම ගනුදෙනුව. මේක බොහොම නිවැරදිව මේකටම අප කැප වෙලා කළ යුතුයි පින්නතුනි. හරි අපි ඊළඟ ගැටලුවට යමු පින්නතුනි. ගැටලු තියෙනවා නම් තව මිනිත්තු 10ක් තියෙනවා අපිට. සුපත්ය මැඩම්. මට ඇහෙනවා මදි. කවුද තියෙනවද ගැටලුව? ඔව් සුපත්ය මැඩම් මම ඇහෙනවද? සුවපත් වේවා. කවුද? මට පේන්නේ ඔබ. මම නදුන්. ඔව් නදුන් අහන්න. ඔව් මැඩම් මේ මට මේ පංචස්කන්ධය පිළිබඳව තමයි ගැටලුවක් තියෙන්නේ. මේ මම තේරුම් ගන්න හරිද කියලා බලන්න තමයි ඕන. හරි අහන්න. එතකොට දැන් අපි රූප වේදනා සංඥා කියන්නේ මේ ඒක ධර්මතාවයන් ඒක අපට අපේ කන්ට්‍රෝල් එකේ නෑ නේක නේද? ඔයාගේ කන්ට්‍රෝල් එකේ තමයි තියෙන්නේ. නෑ රූප මෙහෙමයි. හරි ඔයා ප්‍රශ්නය දිගටම අහලා මම එතකොට උත්තරේ දෙන්න. මොකද මේක ටිකක් විග්‍රහ කරන්න ඕනේ අපිට මේ ඊට පස්සේ තව ප්‍රශ්න අහන්න වෙන්නේ මේ වෙලා මදි වුණොත් අපි මේක ඔයා හෙටත් එකතු වෙන්න මේ හෙට සාකච්ඡාවට හවස 7:00 හෙටත් මේකෙන්ම පටන් ගමු. අහන්නකෝ ගැටලු. ඔව් දැන් අපි රූපේ කොහොමද එළියනේ තියෙන්නේ පිටින්නේ. එතකොට රූපය ඊට පස්සේ වේදනාව සංඥාව. මට උදාහරණයක් කියන්නේ තුනටම. දැන් අපි මොකක් හරි දැන් අපි කියමුකෝ මම මොකක් හරි ලස්සන දෙයක් දකිනවා ඒක දැකලා ඒක අඳුරගන්න එක රූප වේදනා සංඥා. gediya pitin දාන්න බෑ. gediya pitin කිව්වොත් වරදිනවා. ඔව්. ඒකයි වම පැටළුනේ. දැන් තේෂානි ඔයා හිටියා නේද දිගටම සාකච්ඡාවේ? සතු. දැන් තේෂානිගේ සින්දුව ගමුකෝ. ඔව්. හරි. යම් කිසි සින්දුවක් අපි කියමු මේ හොඳ ගායකයෙක්ගේ සින්දුවක් කියලා. මේ අද කාලේ ඉන්න තරුණ පරම්පරාවේ ඔය ඉන්නවනේ රියැලිටි ස්ටාර්ස් එහෙම කට්ටිය. කෙනෙක්ගේ සින්දුවක් අපි කියන්නේ නැගලා යන සින්දුවක් කියලා. හැමෝම ඒක මුමුණනවා බස් එකෙත් යනවා හැමතැනම යනවා. ඉතින් මමත් ආසයි මමත් දැන් මත් වෙලා ඔක අහනවා. හරි? එතකොට මොකද්ද රූපේ? රූප හරි? ඔව්. රූප වේදනා සංඥා සංකාර විඥාන. හරි? එතකොට රූප ಜಾති කීයක් තියෙනවද? රූප ಜಾති 6යි. ඒකට හරියක් දුන්නා 100%යි ලකුණු. එතකොට රූප තියෙන්නේ කොහෙද? රූප පිටින්නේ තියෙන්නේ. නදුන් පොඩ්ඩ හයියෙන් කතා කරන්න ඇහෙනවමදි දරුවෝ. හරි. රූප තියෙන්නේ පිටින් කිව්වේ කොහෙද? පිට සක්වලේද? නෑ. මට පරිබාහිර. මම කියන තැනත්තාට පරිබාහිරය. නේද? බාහිර ලෝකේ. හරි? බාහිර ලෝකේ. එතකොට බාහිර ලෝකයේ තියෙන දේ ඔබට පොදුයි මට පොදුයි ලෞතර බුදුරයන් වහන්සේලාට අරිහතුන් වහන්සේට නේද? රජවරුන්ට ජනාධිපතිවරුන්ට සියල්ලන්ටම පොදුයි. හරි? එතකොට අපි කියනවා හැමෝටම පොදුයි සාධාරණයි. හරි? එතන සාධාරණයක් තියෙනවා. අසාධාරණය දැන් කොහේ හරි තියෙන්න ඕනේ එතකොට. හරි? එතන සාධාරණයක් තියෙනවා. පිටනේ බාහිරය. 6ක් තියෙනවා කියලා කිව්වා. ඊළඟට රූපය ඇතුලේ තියනවාද තමන්ගේ? නෑ රූපය ඇතුලේ නෑ. ඒ කියන්නේ නාමය තමයි තියෙන එකේ අර මේ දැන් මේ සංඥාව නාමය කියන්නේ මොකද්ද? නාමය කියන්නේ මොකද්ද? වේදනා සංඥා වේදනා චේතනා පස්ස මනසිකාර. ඕකේ. ආයි කියමු බලන්න. දැන් නදුන් කියනවා හරි රූප තියෙනවා. හරි? ඔව්. රූප තියෙනවා බාහිර ලෝකේ. ඊළඟට වේදනා තියෙනවා. ඔව්. උදාහරණයක් කියන්න වේදනාව වලට දැන් අර තේෂානිගේ උදාහරණේ වේදනාව මොකක්ද? සංඥාව මොකක්ද? රූප වේදනා සංඥා තියෙනවා. ඔව්. හරි? ඔව්. ඊට පස්සේ සංඛාර කියලා හැකුත් තියෙනවා. දැන් මං කිව්වා සංඛාර සහ
සමුදය අතර ඕනම තැනකදී ඔබට කය කරන්න පුළුවන් කපන්න පුළුවන් කියලා. ඔව්. හරි? එතකොට රූප මේ ශබ්දය දැන් මේ සංගීතය මේ සින්දුව ඇහෙනවා. හරි? එතකොට බාහිර ලෝකෙ තියෙන්නේ. දැන් මට තව එක දෙයක් මේකට එකතු කරන්න. දැන් මේකෙත් මොනවද තියෙන්නේ බාහිර ලෝකෙ? ආපෝ තේජෝ වායෝ පඨවි. ඔව් සතර මහා භූත. ඔව්. ඔව්. හරි? සින්දුවෙත් ඒවා. හරි? ඒ විග්‍රහයට මේ වෙලාව ප්‍රමාණවත් නැහැ. ඒක අපි හෙට කතා කරමු. ඒකත් මේ බොහොම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ඉදිරියට බොහෝ දෙනෙක්ට. එතකොට වේදනා සංඥා තියෙනවා. ඔව්. උදාහරණයක් දෙන්න මේ සින්දුවට. සින්දුවට ලැබෙන වේදනා රූප වේදනා සංඥා මොනවද? ඔව් දැන් ඒ සින්දුව ඇහුණාම ඒක හොඳ සින්දුවක් නම් එතන සුඛ වේදනා. ඔව් ප්‍රිය ඒක දැනීමනේ දැනීම. එතකොට සංඥාව ශබ්දයත් එක්ක Tamanට දැනෙන දැනීම. Tamanට මොකද්ද සංඥා? ප්‍රිය මම මගේ. ඔව්. ද ඊට වඩා වෙනස් මොකුත් එකතු කරන්න තියෙනවද? මම මෙහෙම ඉතා සරල විදියට විග්‍රහ කරන්න උත්සාහ ගන්නේ මේ තේරුම් ගැනීමේ පහසුවට හැමෝගෙම. හරි? ඔව්. දැන් සින්දුවක් ඇහෙනවා. අපි කියමු සින්දුව ඇහෙනවට YouTube එකේ. නැත්තම් ඔයා කොන්සර්ට් එකට ගියා. හරි? ඔව්. මොන්න සින්දුව ඇහෙනවා. හරි? සද්ද රූපයක් එනවා. හරි? ඔව්. සිග්නල් එකක් එනවා. ඔව්. සංඥාව එනවා. සංඥාවේ මොනවද එන්නේ? සංඥාව බාහිරේ තියෙනවා. සංඥාව මම මගේ කරගෙන තමයි අතුට ගන්නෙ. හරිද? ඔව්. එතකොට සංඥාව හැමෝටම පොදුයිද? නෑ මගේ කරගත්තොත් ඒක පොදු නෑ. පොදු නෑ. හරියට හරි. මං එතනින් අල්ලගන්න හිටියෝ. හරි. නියමයි. එතකොට නදුන් ඔයාට සංගීතය ඇහෙනවා සින්දුව ප්ලේ වේගන එනවා ඔන්න වේදනා සංඥා සිග්නල් එක ආවා මේක ප්‍රිය වේදනාවක් කියලා දැනගත්තා ඔන්න ගත්ත ඇතුළට. එතකොට එකයි පරිබාහිරව තියෙන්නේ මෙතන. ඔව්. හරි? ඔයා දැන් මේක යන්න දුන්නේ නෑනේ. ඔයා මේක කාර කරානේ. ඔව්. ඔයා මෙතන සංකාර ක්‍රියා කරපු නිසා ඔන්න සමුදය පටන් ගත්තා. හරි. ඊටු ටික කියන්න මට. ඊටු ටික කියන්නේ ඔයාගේ ගැටලුව. ඔයා හරි මෙතෙක් වෙනකන් හරි. ඔයාට කොතනද මේකේ ගැටලු සහගත උනේ? ඔව් දැන් එතකොට මම හිතාගෙන හිටියේ රූප වේදනා සංඥා කියන්නේ ඒක හැමෝටම වෙන දෙයක්. ඒ නෑ මෙහෙමයි මම ඒකට එකතු කරන්න. දැන් හැමෝටම වෙන දෙයක් කියලා එකක් නෑ. හරි? හැමෝම කරගන්න දෙයක්. දැන් අපි මෙතෙක් කල් අර රතය හනගැන්නුවපු එකත් අපි කරගත්තා. ඒ නිසා ඒක පුහුණු වුණා අපි. දැන් මේ රතය නවත්තන්න යන එක අපිට පුහුණුවක් නෑ. අපි නුපුහුණු. හරි අපි ආදුනිකයි. ඒ හින්දා අපිට දුෂ්කරයි. අපි මේ නවත්තන්න යන ගමන අපි කරගෙන යන්න අපි දැන් ඒක පුහුණු වෙමින් ඉන්න යෝගාවචරය. අපි මේ ට්‍රේනීස්ලා. හරි? ඒ හින්දා වැරදෙනවා පටන් ගන්නවා යනවා ආයි පටන් ගත්ත තැනට එනවා ආයි මුලින් ඉඳන් යනවා. ඒ ඔක්කොම කරනවා. ඒ ඔක්කොම හරි. එතකොට දැන් අපි වේදනා සංඥා සංකාර කරා ඒක මටම විශේෂිතයි. ඒක මම මගේම දේ කරේ. ඒක මට යුනික්. ඒක මම ඔතෙන්ටික් දෙයක් කරේ. තව සිංහල වචනයක් ආවේනිකයි. ඒක මටම විශේෂිතයි. හරි? හැබැයි මේ දැනුම තියෙන කට්ටියට මේක දැකලා තියෙන කට්ටියට ඔබට මඟ පෙන්වන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. හරි? එතකොට ඔබගේ විඥාන කාය. දැන් කාය කියන්නේ මොකද්ද නදුන් එතකොට?
ක්‍රියාකාරකම. හරි? ඔබගේ ක්‍රියාකාරකම දිහා ඔබ බලන් හිටියොත් ක්‍රියාකාරකම දිහා බලන් ඉන්නේ නැතුව ඒක වෙන්නේ ඔබ කරනවා ඔබට මේක ක්‍රියාව අක්‍රිය කරන්න බෑ. තේරුණාද? ක්‍රියාව අක්‍රිය කරන්න ඔබ ක්‍රියාව දිහාම බලාගෙන ඉන්න ඕනේ. හරි? දැන් පොඩි ළමයෙක්ට වැරදි දේ කරනවා නම් ඒ ළමයාව ඒකෙන් මුදව ගන්න ඒ ළමයා කරන වැරද්ද දිහා බලන් ඉන්න ඕනේ. හරි? එතකොට ඔබ කරන්නේ විඥාණයට ගිහිල්ලා විඥාණයට ආහාර දෙනවා. ඒ ආහාර දුන්නට පස්සේ අවිඥානයේ ආහාර අරගෙන හරි? චිත්තජ කායට මේක තල්ලු කරනවා. මේ බීජ චිත්තජ කායට තල්ලු කරනවා යා. මොකද විඥානයේ කායේ ක්‍රියාකාරීත්වය යාට එතන තියාගන්න බෑ. එයා ස්ටෝරේජ් ගබඩාවක් නෙමෙයි. එයා චිත්තජ කායට දානවා. චිත්තජ කාය අතරමැද ට්‍රාන්ස්මිටර් එක. හරි? එයාට තියාගන්න බෑ. එයා ගබඩාවක් නැති හින්දා එයා ඒක හරහා මනෝමය කායට තල්ලු කරලා මනෝමය කාය ගබඩා කරනවා කෝෂය. හරි? එතකොට ඔය කෝෂය ගබඩා නොකර අපිට හිස් කරගන්න පුළුවන්. වර්තමාන මොහොතේ අතීතයේ ගබඩා වෙච්ච ඒවා මොකද කරන්නේ? එහෙම්මම වැය වෙලා යන්න දෙන්න පුළුවන්. මේ જાතියේදීම එතකොට පහන නිවි නිදහස් වෙනවා. එතකොට අර බීජ තියනකම් ඒවා පැලවෙනවා. බීජ නැති වුනහම මනෝමය කාය කය පිරිනිවන් පෑවම මනෝමය කාය පිරිනිවන් පාන්නේ විනාශ කරන්නෙත් බෑ. ලෝක විනාශයකදී අර ගිහිල්ලා මේ චත්තාරි මානිටානානි වල එකතු වෙනවා. හරි? එතකොට මේ ස්කන්ධ කියන්නේ කඳු. මේ කඳු කියන්නේ දුක් කඳු. මේ දුක් කඳු ක්‍රියාත්මක කිරීම තමයි මම කරන්නේ. ඒ දුක් කන්ද ක්‍රියාත්මක කිරීම කරගහගෙන එන එක මට නවත්තන්න පුළුවන්. මේ කන්ද කරගහගෙන යෑම මම අතීතයේ ඒවා අයින් කරනවා ණය විනය හැටියට වර්තමානයේ අයින් කරනවා සතර කමඨහන් වදන. ඔයාගේ ගැටලුවට උත්තර ලැබුණාද? තාමත් උත්තර ලැබුණේ නැහැ. මම මේ සරලව කිව්වේ. එතකොට නාමකාය මොකද්ද කරන්නේ? රූපකාය මොකද්ද කරන්නේ? මනෝමය කාය මොකද්ද? මේ කායවල තුන නදුන් ඉන්නවද? මේ කායවල තුනේදී හරි රූපකාය බාහිර නාමකාය අභ්‍යන්තර. එතකොට මනෝමය කාය දැන් සරලයි. දැන් ඔයා මෙතන හදන්න නැතුව නතර කරනවා නම් ඔයා කොතනින්ද නතර කරන්නේ? අපි ගමු සමුදේ වීමට පෙර විඥාණයට කැම ටික යන්න පෙර. හරි? පුළුවන් නම් අහන්න මගේ මේ සප්ත සූත්‍ර කීපයක් මම විග්‍රහ කරා දවස් 3-4ක් අරගෙන ගිය සැරේ පොයේ ඉඳලා උඳුවක් පොයේ දවසේ ඉඳලා ඒ ටික දිගටම අහන්න. ඒකේ දිග විග්‍රහයක් තියෙනවා දේශනාවල. දැන් ඔබ ආහාර දුන්නොත් බීජ හදනවා. දැන් සාමාන්‍යයෙන් මේ ලෞකික වශයෙන් උත් එහෙමනේ. බීජයක් හදන්න ආහාරයක් ලැබෙන්න ඕනේ. දැන් අතුලාන්ත බීජ හදන්න එම න්‍යායම තමයි. එතකොට ආහාර දීම ඔබ කපා හැරිය යුත්තේ විඥාණයට දෙන ආහාරය වළක්වීමෙන්. තේරුණාද? එතකොට ඔබට ඕක පටන් ගන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. රූපස්කන්ධය නිකන් ඉන්න අරින්න. එයා ඔයාගේ ඇඟේ ඇවිල්ලා කනේ ඇවිල්ලා එහෙ ඇවිල්ලා වැදුනම අනේ හරි මේක ආපෝ තේජෝ වායෝ පඨවි එක්කෝ කියලා මේක විභජනය කරන්න. හරි? ඝන සංඥාවක් දූව සංඥාවක් හැටියට ගන්න එපා. මේක ඝන දෙයක්. සත්‍යයක් පුද්ගලයෙක් හැටියට ගන්න එපා. විභජනය කරාම එතනින් නිදහස්. දැන් ඕක ඇතුළට ආවනම් රූපය ඇලුනා නම් වේදනා සංඥා වුණා නම් කපන්න ටක් ගාලා. දැන් ඒකයි මම කලින් කිව්වේ තේෂානිටත් ශාමලිටත් දැන් කපන්න අපිට ලොකු වෙලාවක් නැති වුණාට ප්‍රමාණවත් වෙලාවක් තියෙනවා. තේරුණාද? දැන් ඒකට අපි අභ්‍යාස කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි පුරුදු පුහුණු වෙනකොට නේ වරදින්නේ. වැරදුනාට කමක් නැහැ. නැවත පටන් ගන්න. නවත්තන්න සුදුසු දෙයක් නෙමෙයි මේක. හරි? එතකොට ක්‍රමක්‍රමයෙන් දැනේ ඔබට ලේසියෙන්ම මේක කපන්න පුළුවන්. හරි? එතකොට
එතකොට අර මෙතෙක් කල් අපි සංවර්ධනය කරපු දේවල් සංවලින් මිදී පිරිසිදු වීමේ ක්‍රියාවලිය සංවර්ධනයට වඩා පහසුයි කියලා Tamanටම තේරෙයි. උත්තරයක් ලැබුණද? ඔව් මැඩම්. ඔව්. ඒකද ඔයාගේ ගැටලුව? ඕ නර රූප වේදනා සංඥා මේ දැන් ඒ තුන ඊළඟට අපි සංකාර කරනවා කියන්නේ ඔව් එතන එක තැනක් තියෙනවා නදුන් වේදනා සංඥාත් බාහිරෙන් ආවට ඔව් ඒක බාහිර ලෝකයේ අපි තියෙන්න දෙන්නේ නැහැ. අපි ඒක මම මගේ හැටියට ගන්නවර මම ප්‍රියප්‍රිය කියලා මමයි මගේ කියලා තියෙන වපසරියේ ගහගත්ත කූණ්‍ය නිසා ඒක අපේ මගේ අපේ මගේ කියලා මම ඇතුළට ගන්නවා. මම හෝ මගේ අපේ. හරි? ඒ මගේ නිවසට ගැනීම තමයි ඔන්න තමන්ගේ සංසාර රෝගය ඇති කර ගැනීමේ මේ මුල් පියවර. තේරුණාද? දැන් එතකොට දැන් අපි හිතන්නේ මේ ඒකත් බාහිර ලෝකෙ කියලා. ඒක බාහිර ලෝකෙ නම් අපිට මේක ප්‍රශ්නයක් නෑනේ. ඒක බාහිර ලෝකෙ නෙමෙයි. ඒකට අපි බාහිරව ඉන්න දෙන්නේ නෑ. ඒකට අපි කරන්නේ මම මගේ කරගන්නවා. ඒක නෑ මඩ අර මේ ධර්මතාවයෙන් පිට යනවා වගේ වැඩක් තමයි. ඒක එතකොට දැන් අපිට කියලා තියෙන්නේ මේක මේ විදියට කපන්න ඒ වුණාට මම හිතන්නේ මේක එළියේ තියෙනවා ඇයි ඒ වුණාට එයාමට මෙච්චර කරදර කරන්නේ වගේ එකක්. එතකොට අපිව පැටලෙනවා. එතකොට අපි කල්පනා කරනවා පැටලෙන හැම වෙලාවකම අපිට දැන් අපි විභාගයක් ලියන්න ලෑස්ති වෙනවා නම් අපිව පැටලුනහම අපි ආපහු ගිහිල්ලා පොඩ්ඩක් බ්‍රෂ් අප් කරලා ආපහු මතකයේ පොඩ්ඩක් ඇති කරගෙන ඒක හදාගන්න අපි දන්නවා. අපි එතකොට දන්නවා අපිට වැරදුනා කියලා. හරි? කොයි හරි. එතකොට එක්කම බොහෝ වෙලාවට ඉතින් අපේ මේ අධ්‍යාපන ක්‍රමවේදය මතක තබා ගැනීම මත පවතින එකක් නිසා මතකයේ කොහෙන් හරි මිස් වුණා කියලා තමයි අපි හිතන්නේ. නමුත් දහමේ පැටලුනොත් අපි එකපාරටම මුලට යන්න දහමේ. එතකොට මට වැරදුනේ මේ දහමට නෙමෙයි වැරදුනේ මටයි වැරදිලා තියෙන්නේ කොතනද වැරදුනේ කියලා හොයාගෙන යනකොට අල්ලගන්න ලේසි. හොයන කෙනාට යෝනිසෝ මනසිකාරයෙන් අපි පවත්වනකොට යෝනිසෝ මනසිකාරයෙන් වැරදිව මේක අල්ලගන්න හරි පහසුයි. අනිත් එක ධර්මතාවය Tamanට උදව් කරනවා. හැබැයි Taman නිවැරදිව මේ භාවනාව වඩා ගන්න ඕනේ. නිවැරදිව භාවනාව වැඩුන්නේ නැහැ කියන්නේ Tamanට ලැබෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එතකොට Taman දැනගන්න ඕනේ දහම නෙමෙයි වැරදි මටයි වැරදුනේ මම ආපහු යනවා මුලට. අර ගයක් හදනවා නම් මිනිස්සෙක් දැන් අපි කියමු කීප දෙනෙක් අපි වෘත්තිකයෝ ගේනවනේ ඉංජිනේරු මහත්තයා ඉන්නවා අපිට මිනින්දෝරු මහත්තයා ඉන්නවා එතකොට තව මේ ස්ට්‍රක්චරල් මේ ඉංජිනේරුවා ඉන්නවා මේ වාස්තු විද්‍යාඥයෝ ආර්කිටෙක්ට් ඔය ආදි වශයෙන් කොන්ට්‍රැක්ටර් කොයි හරි වැරදුනහම මොකද කරන්නේ ඩ්‍රොයිං බෝඩ් එකට යන ඩ්‍රොයිං එකට යන ගිහිල්ලා ඩ්‍රොයිං එක නිවැරදි කරලා බලනවා කොහොමද ප්‍රායෝගිකව අතන වැරදුන තැන හදන්නේ කියලා. ඔබ ආපහු වැරදිච්ච තැනට යන්නේ විදියට. එතකොට පහසුයි. දැන් එතකොට මේ ස්කන්ධ කියන්නේම මේ කඳු 6 මේවා නිකන් අර ගිරිමානන්දගේ ගිරි වගේ නිකන් දුක්ඛඳු පිටලා තියන්නේ අපේ ඇතුලේ. කවුරුත් මේක දුක්ඛඳ නිකම් අපිට දුක ඇති කරා වගේනේ අපි හිතාගෙන ඉන්නේ මුලාවේ ඉන්නකොට. හරි? තාමත් දැන් මග ඔබ වඩාගෙන යනකොට සම්පූර්ණයෙන් ඔබ මේ මුලාවෙන් මිදිලත් නැහැ. හරි? මිදෙමින් පවතිනකොටත් මේ මුලාව තියෙනවා. හරි? ප්‍රමාණාත්මකව අඩුයි. නමුත් ඒ මුලාවෙන් මිදෙනකන් ඔබ දන්නේ මේ කඳු මේ දුක් කඳු පිටින් හදන්නේ මොකද මේක මේ ඉවරයක් නැහැනේ. ඉතින් කඳුමයි හදන්නේ. තමන්මයි හදන්නේ. තමන්මයි මේ කන්ද උඩට ගෙනියන්නේ. කන්ද ගොඩ නගන්නේ තමන්මයි. තමන්ටමයි මේ කන්ද හිස් කරගන්න පුළුවන්. හරි? මොකද එතකොට මිදී නිදහස් වෙන්න පුළුවන් මේ කන්ද සෑදීමෙන් තමන්ටමයි. ගිරිමානන්දි කැමැත්තෙන්මයි මේ කඳු හදන්නේ. නැවත හදනවා. නන්දි රාග සහගත.
හරි. එතකොට කැමැත්තෙන්ම තමයි තමන්ට දැන් මේකෙන් ඉවත් වෙන්න පුළුවන්. බලන්න හරි ලස්සනයි වචන ටික. දහම. එහෙනම් පින්වතුනි අපි අද අවසන් කරන්නට යොමු වෙමු නදුන්. ඔයා උත්සාහ කරලා බලන්න තවදුරටත් මේක මේ දකින්න හෙටත් අපි බලමු මේ විග්‍රහය ඔයා පොඩ්ඩක් ගැටලුව ආපහු යොමු කරලා බලන්න මේ අපි තව ටිකක් නාම රූප ටිකක් විග්‍රහ කරගන්න බලමු. නාම රූප ඒක ඉතා දීර්ඝ විග්‍රහයක් නාම රූප විග්‍රහය මේ ඒ කියන්නේ බොහොම අපි විභජනය කළා සරලව තේරුම් ගන්න පුළුවන් විදියට සියලුම දෙනාට කරන විග්‍රහයට වෙලා යනවා. වෙලා ගියාට නෙමේ ගැටලුව අපිට තියෙන හෙටි පැයක පමණ කාලය ඇතුළත මේක අපි ටිකක් හරි විග්‍රහ කරගමු. ඊළඟට අපේ වැදගත් භාවනා බුද්ධ භාවනා වැඩසටහන සෙනසුරාදා සජීවීව විකාශය වෙන නිසා ඒකටත් මේ ගැටලුව යොමු කරන්න පුළුවන්. හරි ඒකේ ටිකක් අපිට වැඩිපුර වෙලාව තියෙනවා සාකච්ඡා කරන්න. හරි එහෙමනම් පින්නතුනි අපි අවසන් කරමු. සියලු දෙනා සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. වසර දහස් ගණනක් යටපත්ව තිබූ නිවනට මඟ කියන චතුරාර්ය සත්‍ය යථාබෝධයෙන් දැක ගන්නටත් මඟඵල ලබා අනවරාග්‍ර සංසාර දුක සහ මුලින්ම නිමා කර ගන්නටත් උපකාර වනසේ මෙතෙක් වැසී යටපත්ව අභාවයට ගොස් තිබූ පරියාප්ති ශාසනය නිර්මල සිරිසත් ධම්මේ යලි මතකොට නැවත පණ පිහිටුවා යුග මෙහෙවරක යෙදෙන පරම සත්‍ය පෙන්වා දුන් අලුඹුදු අපගේ ගුරු පියාණන් වන මහා ප්‍රඥ අතිපූජනීය අවසරයි මීවන පලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේගේ පාද නමස්කාර කරමින් උන්වහන්සේට කායික නිරෝගී සුවය අපි ඒකාබද්ධ අදිඨානමය ශක්තියක් ලෙස කරමු. සාදු සාදු සාදු. අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච මේ මාර්ගගත ධම්සභා මණ්ඩපයේ සියලුම දෙනා පාරිශුද්ධ චිත්තයක් පවත්වනා තුන් සිත පහදා ගැනීමෙන්ම ඔබ සියලු දෙනා එක් රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාරය සහ විශේෂයෙන් මතක් කළ යුතුයි අපිට නන් අයුරින් උදව් උපකාර කරන කළ සියලුම පින්වතුන් උපයා සපයා ගන්නා ලද සියලුම පුණ්‍ය සම්භාරය අපගේ යුතුයකම වගකීම තමයි මේ අවස්ථාවේදී 31 තලයේ ජීවත් වන අප නමින් මිය පරලොව ගිහිල්ලා ඉන්න සංසාරගත සියලුම ඥාතීන්ටත් නොඥාතීන්ටත් අපි කැපකොට අනුමෝදන් කරමු. කැපකොට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. කැපකොට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. කැපකොට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. මේ අයුරින් ඒ පුණ්‍ය සම්භාරය අපි ශේෂයක්වත් ඉතුරු නොකර කැපකොට ඒ අයට අනුමෝදන් කළා. ඒ අය යම්තාක් අභව්‍ය ස්ථානයක උත්පත්තිය ලබා සිටිනම් ඉන් මිදී නිදහස්ව මනුස්සත්ත්ව පටිලාභයක් ලැබ සුවසේ ධම්මානුධම්ම පටිපදාව වඩා හැසිරි චතුරාර්ය සත්‍ය තමා තුළින් දැකගෙන පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නටම හේතු වේවා වාසනාව වේවා කියලා අපි ඇඟිලි බැඳගෙන ගාථා පාඨ කියමු සියලු දෙනා එකතුව.
එතාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අපි කමා කරගමු පින්නතුනි සියලු දෙනා එකටම ගාථා පාඨ කියමු කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ බන්තේ බූරිපන්න තථාගත කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ ධම්ම සම්දිට්ඨිකා කාලික කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර නිබ්බානය අධිෂ්ඨාන කරමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඔබ සියලු දෙනාටම සිතක් වේවා සුවයක් වේවා සහනයක් වේවා ශාන්තියක් වේවා කම්මාවරණයෙන් විපාකාවරණයෙන් මිදී නිදහස් වේවා සුවසේ ධම්මානුධම්ම පටිපදාව වඩා චතුවරිය සත්‍ය තමා තුලින් දැකගෙන පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හේතු වේවා වාසනාව වේවායි අදිඨාන කරමි සාදු සාදු සාදු